නරේෂ් ඔමිදු අත පල්ලෙට දාන්න පොඩ්ඩක්. මට දැන් කියන්න මගේ ඔඩියෝ එක තාම ලැග් කියන අයට උස්සන් තාම ඔඩියෝ එක ලැග් වෙනවා කියන අයට උස්සන්. තාම ඔඩියෝ එක ලැග්ද? දැන් නෑනේ. ආ. එහෙනම් ලැග් වෙන්නේ නැහැ කියන අයට උස්සන් දැන් හරියට ඇහෙනවයි කියන අයට උස්සන් පට ගාලා. හරි එහෙනම් හරි. හරි. දැන් වැඩේ පටන් ගමු එහෙනම් හරිද? හරි. අපි කිසියම් ආගෙන උදේට කියනවා නම් අපි කියනවා සමාන්තර ශ්‍රේණියක්. දැන් මේ සමාන්තර ශ්‍රේණිය හරි. අපි දුරට යද්දි ලැග් වෙනවද? වොයිස් එක. ඔව්. හරි. මේ හරි. ඔව්. හරි. දැන් මම හිතන්නේ වැඩේ හරි මේ හරි නේද? දැන් හරියන්න ඕන. හරි. දැන් බලමු. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ යම් අගයක් එකතු වෙවි යන ශ්‍රේණියක්. මොකද්ද? යම් අගයක් එකතු වෙවි යන ශ්‍රේණියකට අපි කියනවා මේ දැන් නම් දුරට යද්දි වොයිස් එක ලැග් නෑ නේද? දැන් මම දුර ඉන්නේ. වොයිස් එක ලැග් නෑ නේද? වොයිස් එක ලැග් වෙන්නේ නෑ නේද? ලැග් වෙන්නේ නෑ කියන අත උස්සන් පට ගාලා. දැන් අපි ඉක්මනට වැඩේට යන්න ඕන. ඔව් ලැග් වෙන්නේ නෑ කියන අත උස්සන්. හොඳයි. හරි. දැන් බලමු. හරි. දැන් බලන් ඉන්න මේකෙදි කිසියම් අගයක් එකතු වෙවි තමයි යන්නේ. එහෙනම් මෙහා අපි ගන්නවා සමාන්තර ශ්‍රේණියක්. මේක මොකෙක්ද? සමාන්තර ශ්‍රේණියක්. හරිද? සමාන්තර ශ්‍රේණියක්. හරිද? සමාන්තර ශ්‍රේණියක පද දෙකක් අතර වෙනසට මම කියන නම් මොකද්ද? පද දෙකක් අතර වෙනසට. අපි මේ පද දෙක මුලින්ම ගමු. පද දෙකක් අතරට වෙනස. පද දෙකක් අතර තියෙන වෙනසට අපි කියන්නේ මොකද්ද? පොදු අන්තරය. මොකද්ද කියන්නේ? පොදු අන්තරය. එහෙනම් පොදු අන්තරය හොම් මේ දෙන්නගේ. පොදු අන්තරය හොයද්දී පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕන. මොකද්ද කරන්න ඕන? පසු පදයෙන් පෙර පදේ. එහෙනම් මේකේ පසු පදය 8යි, පෙර පදේ 5යි. එහෙනම් 8න් තමයි 5ක් අඩු ගන්න. එහෙනම් කී 8න් 5 ගියොත් 3යි. දැන් මේ සමාන්තර ශ්‍රේණි. මේ මොනවද මේ? සමාන්තර ශ්‍රේණි. දැන් අපි අද බලන්න යන්නේ ගුණෝත්තර ශ්‍රේණි. මොනවද බලන්න යන්නේ? ගුණෝත්තර ශ්‍රේණි. හරිද? අපි දැන් ගුණෝත්තර ශ්‍රේණි ගැන බලන්න යන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ නම් මොන වගේ කෙනෙක් වෙන්නේද? යම් අගයකින් ಗುಣ වෙවි යන කෙනෙක්. හරිද? දැන් බලන්න මෙහෙම. යම් අගයකින් ಗುಣ වෙවි හෝ බෙදි බෙදි යන කෙනෙක්. අපි බලමු මේක. දැන් මෙහෙම බලන්නකෝ මේ බලන්න. 10 ඊට පස්සේ 20 වෙනවා. 40 වෙනවා. 80 වෙනවා. 160 වෙනවා. දැන් බලන්න මේ ශ්‍රේණිය දිහා පොඩ්ඩක්. මේ ශ්‍රේණිය දිහා චුට්ටක් ඇස් දෙක අරලා බලන්න. හරි දැන් ගැම්මට වැඩේ වෙන්න ඕනේ. හරිද? 10 20 වෙද්දි දැන් ඔන්න කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මෙහෙම. 10 20 වෙද්දි මේ 10ක් එකතු වෙලා නේද කියලා. හරි. ඊළඟට 20 40 වෙද්දි එකතු වෙන ගාන වෙනස් වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් 10 20 වෙද්දි එකතු වෙන්නේ 10ක්. මෙතනට 20 40 වෙද්දි එකතු වෙන්නේ 20ක්. ඊට පස්සේ 40 80 වෙද්දි එකතු වෙන්නේ 40ක්. ඒතකොට මේකේ රටාවක් නැහැ. මොකද්ද නැත්තේ? දැන් මේකේ යම් කිසි රටාවක් නැහැ. ඒ නිසා අපි හිතනවා මේක සෙට් වෙන්නේ නැහැ. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. එහෙනම් බලමු මේක ಗುಣ විවිධ යන්නේ කියලා. එහෙනම් මම හිතනවා එහෙනම් බලමු මේක ಗುಣ විවිධ යන්නේ. හරිද බලමු. මේක ಗುಣ විවි යන කෙනෙක්ද කියලා පොඩ්ඩක් බලමු. දැන් බලන් ඉන්න පට ගාලා අපි වැඩේ ඉවර කරමු. දැන් මේක ගොඩක් ඉස්කෝලේ වල තාම කරලා නැතුව යති. මොකද සෙකන්ඩ් ටර්ම් එකේ ලාස්ට් ටර්ම් එකේ තමයි මේක තියෙන්නේ. හරිද? එහෙම කියලා අවුලක් ගන්න එපා. මේ පාඩම ගොඩ දාමු සුපිරියටම. හරිද? හරි. දැන් බලන් ඉන්න. මේ බලන්න. 10 20 වෙන්නේ කීයක් එකතු වෙලාද? සෝරි කීයෙන් ගුණ වෙලාද? 10 20 වෙන්නේ කීයෙන් ගුණ වෙලාද? දෙකෙන් ගුණ වෙලා. එහෙනම් මෙතන දෙකෙන් ගුණ වෙනවා. ආයි 20 40 වෙන්නේ දෙකෙන් ගුණ වෙලා. 40 80 වෙන්නේ ඒත් දෙකෙන් ගුණ වෙලා. 80 160 වෙන්නේ ඒත් දෙකෙන් ගුණ වෙලා. දැන් බලන්න ගුණෝත්තර ශ්‍රේණියක නැත්නම් ගුණෝත්තර ශ්‍රේණියක
තියෙන සම්බන්ධතාවය තමයි කලින් පදය යම් අගයකින් ගුණ වෙලා තමයි ඊළඟ එක හැදෙන්නේ. දැන් බලන්න මෙතන හැම එකවම හැදලා තියෙන දෙකෙන් ගුණ වෙවි ගිහිල්ලා. මොනවා වෙලාද? දෙකෙන් ගුණ වෙවි ගිහිල්ලා තමයි ඊළඟ පදේ හැදෙන්නේ. පැහැදිලිද වැඩි? හරිද? දෙකෙන් ගුණ වෙවි ගිහිල්ලා තමයි ඊළඟ එක හැදෙන්නේ. දැන් අපි කලින් මේ මොනවාද සමාන්තර ශ්‍රේණි වල මතකද සීන් එක සමාන්තර ශ්‍රේණි වල මෙහෙම එකතු වෙවි යන අගයට ලස්සන නමක් කිව්වා. මතකද ඒ නම? පොදු අන්තරය. මොකක්ද මේකට කිව්වේ? මේ එකතු වෙවි යන අගයට පොදු අන්තරය කියලා නමක් දුන්නා. හරිද? මෙයාගේ නම මොකද්ද? පොදු අන්තරය. නම් මේ ගානේ පොදු අන්තරය ධන 3යි. මේකට දෙන නම මොකද්ද? අපි ඕකට දෙනවා නම පොදු අනුපාතය. මොකද්ද කියන්නේ? පොදු අනුපාතය. අපි හරිද? දැන් බලන් ඉන්න සීන් එක හරිද? අපි මේකට කියනවා පොදු අනුපාතය. එහෙනම් බලමු පොදු අනුපාතය කියන එකාව හොයන්නේ කොහොමද? පොදු අනුපාතය කියන එකේ සරල තේරුම තමයි කලින් එක්කෙනා කීයෙන් ಗುಣ වෙලාද ඊළඟ කෙනා හැදිලා තියෙන්නේ. ඔන්න ඕක තමයි සරල තේරුම. මොකක්ද සරල තේරුම? කලින් කෙනා කීයෙන් ಗುಣ වෙලාද ඊළඟ එකාව හැදෙන්නේ. මේකේ ಗುಣ වෙවිනේ යන්නේ. මේක එකතු වෙවි කිය. මේක සමාන්තර ශ්‍රේණිය. දෙක පටල ගන්න එපා. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක් හරි එකක් එකතු වෙවි යනවා නම්. ගුණෝත්තර ශ්‍රේණිය කියන්නේ මොනවද? මොකක් හරි යකකින් ಗುಣ වෙවි යනවා නම්. තේරුණාද? හරි. මේකේ පොදු අනුපාතය හොයන්නේ කලින් වගේම තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මේකෙදී පසුපදය බෙදන්න ඕන. දැන් මේකෙදි බෙදන්න ඕන. අපි කලින් කරන්නේ මොකද්ද? මෙයාගේ පසුපදයෙන් අඩු කරා. පසුපදයෙන් අඩු කරා පෙර පදය. ඒ සමාන්තර ශ්‍රේණිය. මතකද සමාන්තර ශ්‍රේණිය වල කරා? මෙතනදී කරන්න ඕන පසුපදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. අපි බලමුද ඇත්තද මේ කියන්නේ කියලා? දැන් මම මේකේ මුලින්ම පද දෙකක් අල්ල ගන්නවා. කී දෙනෙක්ව අල්ල ගන්නවද ගැම්මට? හරි. පද දෙකක් අල්ල ගන්නවා. මේ මොන පදයක් අල්ල ගන්නවා? හරි. මේ පද දෙකේ පසුපදයේ 20. මේ බලන්න. මේ දෙන්නගේ පස්සෙන් ඉන්න එක මොකද්ද? 20. පෙර පදය 10. එහෙනම් මෙතනදී පසුපදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. පසුපදයේ 20යි. එහෙනම් 20 බෙදන්න ඕන පෙර පදයෙන් 10යි. තේරුණාද? එහෙනම් මෙතන එනවා කීයද? 20 10න් බෙදුවම 2යි. එහෙනම් මේකේ පොදු අනුපාතය කීයද? 2යි. ඕකේ සරල තේරුම තමයි පොදු අනුපාතය 2යි කියන එකේ සරල තේරුම හැම එකවම දෙකෙන් ගුණ වෙවි තමයි ඊළඟ එක හැදෙන්නේ. පළවෙනි එකාව දෙකෙන් ගුණ වුණාම දෙවෙනි එක හැදුණා. දෙවෙනි එකාව දෙකෙන් ගුණ වුණාම 40 හැදුණා. තුන්වෙනි එකාව ගුණ වුණාම දෙකෙන් හතරවෙනි එක හැදුණා. තේරෙනවද සීන් එක? සීන් එක තේරුණා කියන අත උස්සන්න. ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන එක තේරුණා අත උස්සන්න පට ගාලා. තප්පර 5යි දෙන්නේ. තප්පර 5 1යි 2යි 3යි 4යි 5යි. හරිද? හරි. දැන් බලන් ඉන්න වැඩේ. හරි. දැන් බලන් ඉන්න මට කියන්න මම මේ ලියන එක පොදු අනුපාත මේ පොදු අනුපාතයේ සමාන වෙන එකෙක්ද වෙනස් වෙන එකෙක්ද කියලා පොඩ්ඩක් හිතලා කියන්න. මම බලන් ඉන්න. මම මෙතනින් ලියනවා වෙනත් එකෙක්ව. 2 4 වෙනවා 4 12 වෙනවා 12 36 වෙනවා 36 72 වෙනවා. මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද? මේක ගුණෝත්තර ශ්‍රේණියක්ද? නෑ සර්. හවුද? නෑ. නෑ. හරි. කො අනිත් අය බලන්න කියන බලන්න ගුණෝත්තර ශ්‍රේණියක්ද නැද්ද? පට ගාලා මට මැසේජ් එකක් දාන්න නෝ. නෝ. නැද්ද? ගුණෝත්තර ශ්‍රේණියක් නෙමෙයි. ඇයි ඒ? බලමු මොකක්ද සීන් එක කියලා. හරි. දැන් බලන් ඉන්න මෙන්න මේකේ අපි පොදු අනුපාතයේ හොමුද පද ටික අල්ලගෙන. හරිද? මම මුලින්ම මේ දෙන්නව අල්ල ගන්නවා. මේ දෙන්නගේ පසුපදේ කවුද? දැන් මේකේ මම පොදු අනුපාතය හොයන්න යන්නේ. මම 1 කියලා දාන්නම් මම 1 කියන අවස්ථාවේ පොදු අනුපාතය හොයන්න යන්නේ. පොදු අනුපාතය. කොහොමද හොයන්නේ? පසුපදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. මොකද කරන්න ඕන? පසුපදේ. දැන් මුගේ පසුපදය 4, පෙර පදේ 2. එහෙනම් 4ව බෙදන්න ඕන 2කින්. 4ව 2කින් බෙදුවාම මට උත්තර එනවා 2යි. හරි පොදු අනුපාතය 2යි මෙතන. ඊට පස්සේ මම අල්ල ගන්නවා වෙන කෙනෙක්. ඔන්න බලන්න මම අල්ල ගන්නවා මේ දෙන්නා. බලන්න මෙතන. ඔතන මම එහෙනම් ගන්නවා දෙවෙනි අවස්ථාව. දෙවෙනි එක්කෙනාගේ පොදු අනුපාතය හොයන්නයි යන්නේ. දෙවෙනි එක්කෙනාගේ පොදු අනුපාතය. ඔතන කීයද? පොදු අනුපාතය කීයද? 12 බෙදන්න ඕන 4න්. පසුපදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. ඒ කියන්නේ 12 බෙදන්න ඕන 4න්. එහෙනම් 12 බෙදන්න ඕන 4න්. මට එනවා කීයද? 3යි. ඔන්න කේස් එක. මොකද්ද කේස් එක?
ಗುಣ වෙවි ගිහිල්ලා තියෙන එකම අගයකින් නෙමෙයි. එහෙනම් අවුල්නේ. දැන් මෙතන පළවෙනි මම මෙතන ඉඳන් බලන්නේ 2 4 උනේ 2කින් ගුණ වෙලා. හරිද? 4 12 වෙලා තින් 3ෙන් ගුණ වෙලා. එහෙනම් මේක සෙට් නැහැ. තේරෙනවද? එහෙනම් මේකේ මොකද්ද නැත්තේ? ගුණෝත්තර ශ්‍රේණියක් නැහැ. ගුණෝත්තර ශ්‍රේණියක් වෙන්න නම් එකම අගයෙන් ගුණ වෙවි ගිහිල්ලා තියෙනවා. තේරෙනවද? පැහැදිලිද වැඩේ? හරිද? හරි. හරිද? එහෙනම් මට ලියත හැකි මෙහි පොදු අනුපාතය සමාන නොවන බැවින් දැන් සමාන නැහැනේ මේකගේ ගත්තොත් පොදු අනුපාතය දැන් මෙතන 2 කියලා මේකගේ පොදු අනුපාතය 2යි. ඇයි? මුව දෙකෙන් ගුණලා මෙයා හදන්නේ. ඊළඟ අවස්ථාවේ පොදු අනුපාතය 3යි. මොකද හේතුව මොකද්ද ළමයි? 4 කියන එක 12 වෙලා තියෙන 3ෙන් ගුණ වෙලා. තේරුණාද? අපි ඔය ඇත්තටම පොදු අනුපාතය කියලා හොයන්නේ සරලවම කිව්වොත් මොකක්ද දන්නවද? කලින් එක කීයෙන් ගුණ වෙලාද ඊළඟ එක හැදිලා තියෙන්නේ කියලා. සරලවම කිව්වොත් ඕක තමයි. හරිද? ඔළුවට දාගන්න සීන් එක. අපිට කියන්න පුළුවන් මෙහි පොදු අනුපාතය සමාන නොවන බැවින් ගුණෝත්තර ශ්‍රේණියක් නොවේ. ගුණෝත්තර ශ්‍රේණියක් නොවේ. ගුණෝත්තර ශ්‍රේණියක් නොවේ. හරි දැන් පට ගාලා අපේ ලියන්න ගන්න බලන්න. ඊට පස්සේ අපි ලියමු ගුණෝත්තර ශ්‍රේණියක් කියන එකේ නිර්වචන. දැන් සමාන්තර ශ්‍රේණිය ගැන ලියා ගන්න ඕනේ නැහැ. උඩ එක ලියන්න ඕනේ නැහැ. හරිද? මේක ලියන්න එපා. ඒක සමාන්තර ශ්‍රේණියනේ. හරිද? හරි. එතකොට මෙන්න මේ දැන් අපි මතකද ඔයාලට සමාන්තර ශ්‍රේණිවල පොදු අන්තරය කියන එකට අපි D කියලා පාවිච්චි කරන්නේ නේද? මොකද්ද පාවිච්චි කරේ? පොදු අන්තරය කියන එකට D කියන අකුර පාවිච්චි කරා. අපි තේරෙනවද? අපිට අර පොදු අන්තරය කියන වචනේ හැම වෙලේම ලියලා ඉන්න කරදරයි. ඕකේ නෝට D අකුර දැම්මම පට්ට ලේසිනේ. ඒ වගේ මෙතනදී පොදු අනුපාතයට අපි පාවිච්චි කරනවා අකුරක්. මොකද්ද ඒ? R. අපි පාවිච්චි කරනවා R කියන අකුර. එහෙනම් මෙතනදී පොදු අනුපාතය පෙන්වන්නේ R අකුරෙන්. හරිද? මට කියත හැකි මෙතන R සමානයි 2 දෙන්නත්. R සමානයි 2. ඔයාලා දැන් මේව කරන්න. මුලින්ම මේක ලියන්න. හරිද? මේක පළවෙනියට ලියන්න. ඊට පස්සේ මේක ලියා ගන්න. හරිද? හරිද? පට ගාලා ලියා ගන්න. මම මෙතනදී පොඩි දෙයක් ලියනවා මෙතනින්. ඒකත් ලියා ගන්න. හරි? මම මෙතන ලියනවා R යනු පොදු අනුපාතය වේ. R කියලා කියන්නේ මොකද්ද? පොදු අනුපාතය. ඒක දැන් අපි පළවෙනි පාඩට අඳුරගන්න එකනේ. ඒ නිසා අපි ලියනවා. පළවෙනි පාඩට දෙයක් අඳුරගද්දී අපි දැනගන්න මේ මොකද්ද මේ කියලා. ඒක නිසා අපි ලිව්වා ඒක. R යනු පොදු අනුපාතය වේ. පට ගාලා ලියා ගන්න ලියලා ඉවරලා අත උස්සන්න. ලියලා ඉවරලා අත උස්සන්න. හරිද? ලියලා ඉවර වෙලා අත උස්සන්න. හරිද? ලියලා ඉවරලා අත උස්සන්න. ඉක්මනට අද අපිට වැඩ ගොඩාක් තියෙනවා. වැඩ ඔක්කොම ටික ඉවර කරගන්න ඕනේ. සුපිරියට ඉවර කරගන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් අද ස්පීඩ් එකේ යන්න වෙනවා. මෙහෙමයි. පොඩ්ඩක් අහගන්න ඔය ලියන ගමන් ගුණෝත්තර ශ්‍රේණිවල මොනවයිද? ගුණෝත්තර ශ්‍රේණිවල දැන් මම හිත මේට ඇති කරදර වගේ ඇති නේද? මම මේ හරින්නේ. ගුණෝත්තර ශ්‍රේණිවල හරිද? ගුණෝත්තර ශ්‍රේණිවල අපිට ගොඩාක් තියරි තියෙනවා ළමයි. ඒ කියන්නේ ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම මේ ඔක්කොම ඕන වෙන්නේ නැහැ විභාගෙට. මේක රිවිෂන් එක නිසා. මේක රිවිෂන් එක නිසා මම ඔයාලට O level වලට අත්‍යවශ්‍ය වෙන ටික විතරයි කියලා දෙන්නේ. හරිද? ඒක ඔළුවට දාගන්න. හරිද? ඔයාලට පාස් පේපර්ස් කරද්දි තේරෙයි මේ මෙහෙමයි. ලේසියව තමයි අහන්නේ. හැබැයි සිලබස් එකේ ගොඩාක් දේවල් තියෙනවා කරන්න. හරිද? එහෙමයි කියලා ඒ ඔක්කොම ඕන වෙන්නේ නැහැ අපිට පේපර් එකට. අපි ලෑස්ති වෙන්නේ පේපර් එකට. හරිද? මොකද අපිට මාස 7න් ගේම ගහන්නනේ යන්නේ. ඒකයි. හරිද? ඒ නිසා දැන් බිඳුවේ ඉන්න කෙනෙක් වුණොත් ඒකකට යන්න පුළුවන්. මොකද මම බිඳුවේ ඉඳන් කරන්නේ හැම එකම. හරි නේද? ලියලා ඉවරයි නේද? හරි. ලියලා ඉවරයිද? ලියලා ඉවර නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මම අයින් වෙන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ගන්න බෑ නේද? ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. තප්පරයකින් මම ස්ක්‍රීන්ෂොට් එකක් කරන් දාන්න. හරිද? තප්පරයකින්ද මම ස්ක්‍රීන්ෂොට් එකක් කරන් දාන්න ඕගොල්ලන්ට. හරි. දැන් ඊට පස්සේ අපි ඊළඟ කැලේට යමු. මම අපේ ගෲප් එකට දාන්නම් දැනට අද ෆ්‍රී ක්ලාස් එකක් නිසා. හරිද? දැන් ලියා ගන්න අවශ්‍යයි සේව් කරගන්න. හරි. අපි යන් ඊළඟ වැඩේට. හරිද? හරි. පොඩ්ඩක් ඉඳ තියාගන්න මේකට. දැන් අපි පටපට ගාලා වැඩේ යන්න ඕනේ. හරි. මකනවා එනවා. හරි. හරි.
දැන් අපි මතකද සමාන්තර ශ්‍රේණි වල මැෂිමක් හදාගත්තා. මැෂින් දෙකක් හදාගත්තා. තේරෙනවද මතකද? මැෂින් දෙකක්. ඒ මැෂින් දෙකට අමතරව තව ලේසි කරන එකක් හොයාගත්තා. ඒක මම පස්සේ මතක් කරන්නම්. මැෂින් දෙකක් හදාගත්තා. මොනවටද මේ මැෂින් දෙක හදාගත්තේ? එකක් තමයි දුරින් ඉන්න එකෙක්ව හොයන්න නම්. මොකෙක්ව හොයන්නද? දුරින් ඉන්න එකෙක්ව හොයන්න. අනිත් එක මොකටද හදාගත්තේ? අනිත් එක හදාගත්තා පද ගානක එකතුව හොයන්න. මොකක් හොයන්නද? පද ගානක එකතුව හොයන්න. හරිද? හරි. අපි බලමු ගුණෝත්තර ශ්‍රේණි වලත් එහෙම එකෙක් ඉන්නවද කියලා. හරිද? අපි ගුණෝත්තර ශ්‍රේණි වලත් එහෙම එකෙක් ඉන්නවද කියලා බලමු. හරි. මුලින්ම අපි සාමාන්‍ය ගුණෝත්තර ශ්‍රේණියක් ගමු. 2 4 8 16 හරි. මට මේක ඊළඟ පදේ ඉක්මනට සෙට් එකට දාන්න කියන්න ඕනේ නැහැ. සෙට් එකට දාන්න පට ගාලා. මේකේ මුලින්ම පොදු අනුපාතය හොයන්න. පොදු අනුපාතය හොයලා ඊළඟට එන එක හොයන්න. නිකන් මම දෙන්නේ මුලින් මම හදනවා ඊට පස්සේ නිකන් මට දාන්න වලට තේරෙන විදිහට උත්තරේ පට ගාලා මට බලන්න ඕනේ අපේ වුන් හිතනවද කියලා. හරි. හිතන්න ඕනේ සෙට් එක. පට ගාලා දාන්න මේක ඊළඟ උත්තරේ. කොහොම කවුරුත් දැම්මේ නැහැ තාම. මොනවද කරන්නේ කට්ටිය? දාන්න නිකන්. මොකක් හරි උත්තරයක් දාන්න බෑ. හොඳයි. දාන උත්තර එක්කෙනේ තාම දැම්මේ. දැන් අනිත් අයගේ උත්තර බලාපොරොත්තු වෙන සිටිනවා මම. කවන්නේ නැහැ. බලමු වැඩේ. දැන් බලන්න. හරි. බලමු. මෙහෙමනේ තිබ්බේ. දැන් බලන් ඉන්න. හරිද? මම මුලින්ම දැන් මේ ගානේ කියලාම තියෙනවා මූ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. මේ ගානේ කියලා තියෙනවා කියලා හිතන්නකො මූ ගුණෝත්තර ශ්‍රේණියක් කියලා. මට හොයන්න තියෙන්නේ ඊළඟ පදේ විතරයි. මට හොයන්න තියෙන්නේ මොකද්ද? ඊළඟ පදේ විතරයි. හරි දැන් බලන්න. මුලින්ම මම මෙයාගේ පොදු අනුපාතය හොයන්න ඕන. මොකද්ද හොයන්න ඕන? පොදු අනුපාතය. මට ඕන නම් මේක වෙනුවට r කියලා දාන්නත් පුළුවන් නේ. r කියලා දාන්නත් පුළුවන්. පොදු අනුපාතය හොයන්න කොහොමද? පොදු අනුපාතය හොයන්න කලින් මම දෙන්නෙක්ව අල්ලන් ඉන්න ඕනේ නේද? ඔන්න මම දෙන්නෙක්ව අල්ලගන්නයි යන්නේ. හරිද? මම දැන් හැම වෙලේම මුන් දෙන්නව ගන්න පළවෙනි දෙන්න මම දැන් අද පළවෙනි දෙන්නව ගන්න. මේ දෙන්නව ගන්න. එහෙනම් මම බෙදන්න ඕනේ මොකද්ද? පසුපදයේ පෙර පදයෙන් බෙදන්න ඕනේ. පසුපදය කියන්නේ 8යි, පෙර පදය 4යි නේද? මොකද? 8ව 4ෙන් බෙදුවම කීයද එන්නේ? 2යි. එහෙනම් මේකේ පොදු අනුපාතය කීයද? පොදු අනුපාතය 2යි. පොදු අනුපාතය 2යි කියන එකේ සරල තේරුම ළමයි මෙන්න මේකා දෙකෙන් ගුණ වෙලා තමයි ඊළඟ එකා හැදෙන්නේ. මොකක්ද තේරුම? මෙන්න මේකා දෙකෙන් ගුණ වෙලා තමයි ඊළඟ හැදෙන්නේ. මේකව දෙකෙන් ගුණ වෙලා ඊළඟ එක්කෙනා හම්බුනා. මෙයාව දෙකෙන් ගුණ වෙලා ඊළඟ එක්කෙනා. මෙයාව දෙකෙන් ගුණ වෙලා මෙයාව. එහෙනම් මෙයාව දෙකෙන් ගුණ වෙලා ඊළඟ එක්කෙනා හැදෙනවා. එහෙනම් මට හොයත හැකි කීවෙනි පදද? පස්වන පදේ. එහෙනම් මට හොයත හැකි පස්වන පදේ. අපි දන්නවා පස්වෙනි පදේ වලට අපි T5 කියලා පාවිච්චි කරනවා. මතකද සීන් එක සමාන්තර ශ්‍රේණි වල පාවිච්චි වෙච්ච ඒවා මේකෙත් පාවිච්චි වෙනවා. හරිද? වෙනසකට තියෙන්නේ අරකේ තිබ්බේ පොදු අන්තරය. ඒ කියන්නේ ළමයි වෙනසක් තිබෙන්නේ. මේක එහෙම නෙමෙයි. මේක බලන්නේ කලින් එකව මොකෙන් ಗುಣ වෙලාද ඊළඟ එක හදන්නේ. ඒකට අපි කියනවා පොදු අනුපාතය. මේකේ ඉන්නේ පොදු අනුපාතය. අරකේ හිටියේ මොකද්ද? පොදු අන්තරය. සීන් එක ඔලුවට දාගන්න. ඔලුවටම දාගන්න. හරිද? දැන් බලන් ඉන්න. පස්වෙනි පදේ කීයද එහෙනම්? හතරවෙනියව දෙකෙන් ಗುಣ වෙලා තමයි හැදෙන්නේ. එහෙනම් 16 කියන එක ආව දෙකෙන් ಗುಣ කරපු ගමන් කීයද? 32. එහෙනම් පස්වෙනි පදය 32යි. සීන් එක තේරෙනවද? සීන් එක තේරෙනවද? හරිද? සීන් එක තේරෙනවද? හරි. එහෙනම් ඉක්මනට ලියා ගන්න බෑ. ඉක්මනට ලියා ගන්න. තාම අපි මැෂිම හැදුවේ නෑ. ඊළඟට තමයි පට්ට වැඩේ කරන්න. ඊළඟට තමයි පට්ටම වැඩේ කරන්න යන්නේ. හරි ඉක්මනට මේක ලියා ගන්න ඉක්මනට. ඔන්න දැන් ඊළඟට පට්ට වැඩක් කරන්න යන්නේ. හරිද? ඉක්මනට ලියා ගන්න. හරි. ලියලා ඉවරයි උස්සන්න. ලියලා ඉවරයි අත උස්සන්න. ලියලා ඉවරයි අත උස්සන්න පට ගාලා. ලියලා ඉවරයි අත උස්සන්න. ලියලා ඉවරයි. හරි ලියලා ඉවරයි නේද? ආයෙ බලමු එහෙනම් වැඩේ. හරි. දැන් බලන්න මම මේක මකනවා. දැන් මෙහෙම අවුලක් එනවා දැන් නේ. මතකද අපි එදා සමාන්තර ශ්‍රේණි වල සමාන්තර ශ්‍රේණි කියන්නේ අර යම් අගයක් එකතු වෙවි යන එක මතකද? සීන් එක මතක තියෙන්න ඕනේ. දැන් සමාන්තර ශ්‍රේණි පුළුවන් කියන්නේ මේකත් පුළුවන් නේ. හරි. දැන් බලන් ඉන්නකො මේක මෙහෙම සුපිරියට බලන් ඉන්න. ගේම ගහමු. වැඩේ ගේම ගහමු. ගොඩ දාමු සුපිරියටම. දැන් මේකේ මේ ඉන්නේ මොකවද? පළවෙනි පදය. අපි ඔබට T එක නැත්තම් අපි ඔබට විශේෂ අකුරක් දෙනවා A කියලා. පළවෙනි පදයට අපි දෙනවා විශේෂ අකුරක් A කියලා. හරිද? හරි. මේක දෙවෙනි පදය. එයාට විශේෂ ගන්න. එයා දෙවෙනි පදේනේ.
මෙයා තුන්වෙනි පදය, මෙයා හතරවෙනි පදය. දැන් ඔන්න ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා අහනවා. මචං මට මේකේ 20 වෙනියට ඉන්න පදේ හොයලා දෙන්නකෝ. මොකක්ද අහන්නේ? 20 වෙනියට ඉන්න කෙනාව හොයලා දෙන්නලු. මාර වැඩිනේ. අද ඔයාලා කල්පනා කරනවා. දැන් මම මේක 20 පාරක් ලියලිය යන්න දෙපැයි. දැන් බලන්නකෝ. 8 වුණා 16 වුණා 16 දෙකෙන් වුණාම 32යි 32 දෙකෙන් වුණාම 64යි ඔහොම යන්න වෙනවනේ. මාර අවුල. දැන් කල්පනා කරනවා. දැන් ඕක කල්පනා කර කර ඉන්න ගමන් නිදා ගන්නවා. දැන් ඕක කල්පනා දැන් අපි මේක සමීකරණය හදන්න ඕන තමයි සූත්‍රයක් හදා ගන්න ඕන. ඒත් මොකක්ද අවුල? අපිට හිතෙන්නේ හදන්න. හරි? දැන් මම මේක හදන විදිය මට ආයි කියලා දෙන්න පුළුවන්. හරිද? මම කියලා දෙන්නේ නැති හේතුව ඒකට අපි ලොකු වෙලාවක් වැය කරන එක අපරාධයි. තේරෙනවද? හරිද? ඒ නිසා දැන් මෙහෙමයි වෙන්නේ. සීන් එක අහන් ඉන්න ඕනේ. දැන් ඔන්න ඔයාලා නිදා ගන්නවා මොකක් හිතද? මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියකට මැෂිමක් නෑ. ඔන්න දැන් එනවා අපිට උදව් කරන කෙනා. කවුද උදව් කරන්නේ අපිට? ගණිතයට අධිපති දෙවියන් වහන්සේනේ. හරිද? ගණිතයට අධිපති දෙවියන් වහන්සේ ඔන්න රෑ හීනෙන් ඇවිල්ලා අපිට කියනවා. මෙහෙමයි. හරිද? එයා කියනවා මෙහෙම. හරිද? එයා කියනවා මුලින්ම සමාන්තර ශ්‍රේණි වල තිබ්බ tnම තමයි මෙතනත් ඉන්නේ. tn කියන්නේ මොකද්ද කලින්? n වන පදයේ අගය. n වන පදයේ අගය. ඊට පස්සේ එයා අපිට කියනවා දැන් මැෂිමේ තියෙන දේවල් ටික කියලානේ මැෂිම හඳුන්වලා දෙන්න ඕනේ. නැත්නම් එකපාරට මැෂිම දෙනවා. දැන් ඔයාලට එකපාර වාහනයක් දුන්නොත් පදින්න පුළුවන්ද? ළඟපාරට කණුවක් කප්පගෙන ඉදි. හරිද? ආණුවක් අස්සේ ඉදි. අර ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම කියලා දෙන්න ඕනේ මේකෙන් තමයි වාහනේ එලවන්නේ. මේක තමයි ගියර් එක, මේක බ්‍රේක් එක, මේක ඇක්සලරේටර්. යන්න එහෙම කියලා දෙන්න ඕනේ. අන්න ඒ සීන් එක තමයි මෙතනක් තියෙන්නේ. මුලින්ම tn කියන්නේ කවුද කියලා කියලා දෙනවා. n වන පදයේ අගයලු. කලින් සමාන්තර ශ්‍රේණි වල වගේ ඒ කියන්නේ මුල් පදයලු. ඒ කියන්නේ මුල් පදයලු. n කියන්නේ කීවන පදයද කියන එක. කීවන පදයද කියන එක. හරිද? ඔන්න දැන් එනවා අලුත් එකෙක් r කියලා. මොකෙක් දෙන්නේ? r කියලා එක්කෙනෙක් එනවා. r කියන්නේ මෙතනදී පොදු අනුපාතය. r කියන්නේ පොදු අනුපාතය. මේකේ පොදු අන්තරය කියලා එකක් නෑ. පොදු අන්තරයේ තියෙන සමාන්තර ශ්‍රේණිය කියන්නේ පොදු අන්තරය කියේගේ සරල තේරුම මොකද්ද? එකතු වෙවි යන්නේ අගේ කීයද කියලා. මුගේ එකතු වෙවි නෙමෙයි යන්නේ මුගේ යන්නේ ಗುಣ වෙවි. මුගේ යන්නේ ಗುಣ වෙවි. අපේ ඔමිලු මොකෝ කරන්නේ? හරි වැරදිලා වීඩියෝ ගන්න සවලන්න. R කියන්නේ පොදු අනුපාතය. R කියන්නේ මොකද්ද? පොදු අනුපාතය. හරි. ඔන්න මෙයා මට කිව්වා මැෂිමේ තියෙන දේවල් ටික මොනවද කියලා. මැෂිමේ තියෙන දේවල් ටික මට කිව්වා. දැන් මැෂිම දුන්නේ නෑනේ. දැන් මැෂිම දෙන්නයි යන්නේ. ඔන්න දැන් පට්ට වටිනා දෙයක් ඔයාලට ලැබෙන්න යන්නේ. ඔන්න දැන් මෙයා මැෂිම දෙනවා ඔයාලට. මොන මැෂිමද? ගුණෝත්තර ශ්‍රේණියක ඈතින් ඉන්න එකෙක්ව හොයාගන්න පුළුවන් අගය. මේ මැෂිම. ඈතින් ඉන්න එකෙක්ව හොයාගන්න පුළුවන් මැෂිම. අපි දැන් ගන්නවා මේ සමාන්තර මේ ගුණෝත්තර ශ්‍රේණිය. මේ ගුණෝත්තර ශ්‍රේණියේ දුර කතර ගෙවාගෙන ගියාම n වෙනියට ඉන්න එක. n වෙනියට ඉන්න එකව තමයි මේ දිවියෝ දෙන්නේ. මොකක්ද දෙන්නේ? n වෙනියට ඉන්න එකව. n කියන එකේ සරල තේරුම ගොඩාක් ඈතින් ඉන්නවා කියන එක තමයි අපි ගන්න. ඇත්තටම කිව්වොත් n කියන එකට මේ ඕනම එකක් වෙන්නත් පුළුවන්. තේරෙනවද? අපි එදා ඒක පැහැදිලි කරා. දැන් වැඩි හිතන්න එපා. ඔන්න අපිට දෙනවා ගණිතයේ අධිපති දෙයියෝ මොකද්ද? අපේ මැෂිම tn සමානයි ar n ඍණ 1. මොකද්ද ar n ඍණ 1? වැඩේ පේනවද? මම පොඩ්ඩක් ලොකුට ලියන්නද? ඔන්න දැන් මැෂිම දුන්නා. සතුටු හිතෙන අවස්ථාවක්. ඇයි ඒ? අපිට හම්බුණා ගුණෝත්තර ශ්‍රේණියක ඈතින් ඉන්න එකෙක්ව හොයන්න පුළුවන්. ඈතින් ඉන්න එකෙක්ව හොයන්න පුළුවන් මැෂිම. මොකද tn සමානයි ar n ඍණ 1. ඕකේ තේරුම මොකද්ද? මුලින්ම අපි මේකේ තේරුම අඳුරගමුකෝ. හරිද? මේකේ තේරුම අඳුරගමු. tn කියලා කියන්නේ මොකක්ද? tn කියලා කියන්නේ ළමයි සරලවම n වෙන පදයේ අගය. මොකද්ද n වෙන පදයේ අගය? උදාහරණයක් විදිහට ඔයාට 6 වෙන පදයේ අගය හොයන්න තිබ්බොත් ඔයා 6 වෙන පදයේ අගය හොයන්න තිබ්බොත් නෑ ඔයා මෙතන දාන්න t6 කියලා. මොකක්ද දාන්නේ? t6. ඔයාට 10 වෙන පදයේ අගය හොයන්න තිබ්බොත් මෙතන දාන්න t10 කියලා. තේරුණාද? n වෙනුවට 6 10 එහෙම එනවා. n කියන්නේ මොකද්ද? කී වෙනියද කියන්නේ. දැන් මුගේ n විතරනේ. දැන් හිතන්න ඔයා tn කියන එකේ සරල තේරුම මම එදත් කියලා දුන්නේ. tn කියන එකේ සරල තේරුම මොකද්ද? n වන පදයේ අගය. හරිද? n වන පදයේ අගය. හරිද? එතකොට a කියන්නේ මොකද්ද? මුල් පදය. r කියන්නේ පොදු අනුපාතය. r කියන්නේ මොකද්ද? පොදු අනුපාතය. මෙතන n ඍණ එකක් තියෙන්නේ මොකද්ද? මේක බලයක් ළමයි. මේක මොකද්ද? බලයක්. කාට අයිති බලයක්ද? r ට අයිති. a ට අයිති නෑ මේ. හරිද?
ඒට අයිති නෑ මෙන්න මේ බලය. හොඳට ඔලුවට දාගන්න හරිද? මේ බලය අයිති r ට විතරයි. ඔයාලා දන්නවා දැන් මෙහෙම xy දෙවෙනි බලය. මෙහෙම තිබ්බොත් මේ දෙවෙනි බලය අයිති කාටද? y ට විතරයි. x අයිති නෑ. x අයිති නම් මෙහෙම දාන්න ඕන. තේරෙනවද? x අයිති නම් ඔහොම දාලා තියෙනවා නේද? ඔහොම දාලා නෑනේ මේකේ. මෙතන දාලා තියෙන්නේ මෙතන දෙවෙනි බලයක් විතර. එහෙනම් මේ y ගේ දෙවෙනි බලය. හරිද? එතකොට ඒ වගේ මෙතනදී r ගේ බලයක් තියෙන්නේ. r ගේ n ඍණ 1 බලයලු. ඒ කිව්වේ මොකද්ද? අපි බලමු ගානකදී ඈ. හරිද? හරි. අපි බලමු ගානකදී. හරිද? එහෙනම් මුලින්ම පට්ට ලස්සනට ලියාගමු මෙන්න මේ ටික. දැන් මේක ලියන්න ඕනේ නැහැ. මේක ලියන්න එපා. ඉන්න බා එක මකන්න. නැත්නම් අපේ සෙට් එක ලිව්වොත් එහෙම වැරදිලා නේද? හරි. අපි දැන් ගේම ගහන්න යන්නේ. සුපිරියට ගේම ගහන්න ඕන. හරිද? හරි. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියන්න ගුණෝත්තර ශ්‍රේණියක ගුණෝත්තර ශ්‍රේණියක n වන පදය සෙවීමට අදාළ මැෂිම අපේ මැෂිම හරිද? හරිද? n වන පදය සෙවීමට අදාළ මැෂිම තමයි මේක. එතකොට මේ මොකද්ද? මැෂිම පාවිච්චි කරන්න අදාළ මැනුවල් එක. මැනුවල් එක කියන්නේ ඒකේ තියෙනවා අපිට මොනවද මේ මොකද තියෙන්නේ කියලා. හරිද? මෙන්න මේක තමයි මැනුවල්. හරිද? මේක මුලින්ම ලියාගන්න. ඊට පස්සේ අපේ මැෂිම ලියාගන්න. මැෂිම ගැම්මට මැෂිම ලියන්න ඊළඟට. හරිද? මේක තමයි මැෂිම. හරි. දැන් අපේ මේ පන්තියේ ඉන්න හැම එකෙක්ටම ඒකක් ගන්න පුළුවන්. ඒකට හැමදාම පන්තියේ ඉන්න ඕනේ. පන්ති කට් කරලා රෙකෝඩින් ගොඩ ගහගෙන එහෙම ඉන්න එපා ඈ අපරාධේ. ඒකකට යන පාර මේක. හරිද? ගැම්මට ඒකක් ගන්න හදද්දී පන්තියේ ඉන්න තු ඉන්න එපා. හරිද? හැමදාම පන්තියේ ඉන්න ඕන. හරි. ඉක්මනට ලියා ගන්න මේක. මේක තමයි මැෂිම. ඊළඟට බලමු කොහොමද මේ මැෂිම පාවිච්චි කරන්න කියලා. හරිද? ඊළඟට බලමු කොහොමද වෙන්න මේ මැෂිම පාවිච්චි කරන්න කියන එක. හරි? ඊළඟට බලමු මේක. ඉක්මනට ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා මට අත උස්සන්න කට්ටිය. හරිද? අත උස්සන්න පට ගාලා. හරි. හරි ලියලා ඉවරයි වගේනේ. හරි ලියලා ඉවරයි. මේක නම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න නෑ. මේක පොඩි වැඩක් තියෙන්නේ නේද? හරි තප්පර පහක් දෙන්නම් පට ගාලා ලියන්න. 1යි 2යි 3යි 4යි 5යි. හරි. එහෙනම් දැන් මම මේක මකනවා. එහෙනම් දැන් බලමු කොහොමද අපි ගානකදී මේක පාවිච්චි කරන්නේ. මේ මැෂිම කොහොමද ගානකදී පාවිච්චි කරන්නේ කියන එක තමයි අපි දැන් බලන්න යන්නේ. හරි ගානකදී කොහොමද බලමු පාවිච්චි කරන්නේ. හරි. දැන් අපි ගානක් ගමු. හරි. අපි ගමු මෙහෙම ගානක්. හරි මෙහෙම තියෙනවා කියලා දැන් 4 8 16 32 මේ තුනක් තිබ්බ මැති අපි මෙහෙම ගමු. මෙන්න මෙයාගේ දැන් ඔයාගේ යාළුවෙක් අහනවා මේක ගුණෝත්තර ශ්‍රේණියක් නම් මෙයාගේ 9 වන පදේ කීයද කියලා. මොකක්ද අහන්නේ? 9 වන පදේ කීයද කියලා. 9 වන පදේ. හරි. බලමු දැන් කොහොමද අපි හොයාගත්ත මැෂිම පාවිච්චි කරන්නේ. අද අපි හොයාගත්ත මැෂිම දැන් අපිට ගණිතයට අධිපති දෙයියෝ කියපු මැෂිම කොහොමද මේ මගුල වල පාවිච්චි කරන්නේ කියලා බලමු ඈ. ගැම්මට බලන් ඉන්න ඕනේ දැන් ඉතින් ඈ වෙන වෙන වැඩ නම් කරන්න තියන්න එපා. අපි දන්න මැෂිම මොකද්ද? tn සමානයි ar n ඍණ 1. එහෙනම් මෙහෙමයි කරන්න තියෙන්නේ. මේ වගේ එකක් පාවිච්චි කරද්දී අපිට කරන්න තියෙන්නේ දන්න අයව ආදේශ කරන්න. ඒ කිව්වේ මොකද්ද? දන්න අයව දාන්න මෙතෙන්ට. දැන් බලන්න tn n වන පදේ අගය දැන් මෙතන පදේ අගය දන්නේ වෙනියව දන්නවා. මොකක්ද දන්නේ? 9 වන පදේ කීයද කියලා නේද මේ අහන්නේ. 9 වන පදේ කීයද? එහෙනම් මෙතනදී මම සරලවම කිව්වොත් වෙනිය දන්නවා. මොකක්ද දන්නේ? 9 වෙනිය කියලා දන්නවා මේවා. 9 වෙනිය කියලා දන්නවා. 9 වෙනිය කියලා දන්නවා. හැබැයි එතන ඉන්නේ කීයද කියන එක දන්නේ නැහැ. උත්තරේ කීයද කියලා දන්නේ නැහැ. දැන් මෙතන බලන්න. පළවෙනි පදේ 4යි. දෙවෙනි පදේ 8යි. තුන්වෙනි පදේ 16යි. 9 වෙනි පදේ කීයද කියලා දන්නේ නැහැ. වෙනියව දන්නවා. අගේ කීයද දන්නේ? මොකක්ද දන්නේ නැති අගේ කීයද කියලා දන්නේ. දැන් බලන්න. එහෙනම් මම tn වෙනුවට දාන්න බෑ. හැබැයි n වෙනුවට තවත් ඇහි 9 කියලා. මොකද මම වෙනියව දාන්නේ එහෙනම් t9 සමානයි. ඒ කියන්නේ මොකද? ඒ කියන්නේ මුල් පදේ 4 මාර කේස් එක r ට උත්තරේ දාන්න බෑනේ. ඇයි ඒ? පොදු අනුපාතය දන්නවද තාම? නැහැ. එහෙනම්
ඔයාලා තේරුම් ගන්න ගුණෝත්තර ශ්‍රේණිය එක ඔයාලට පොදු අනුපාතය හොයාගන්න පුළුවන් නම් මුලින්ම හොයාගෙන ඉන්න. මම මේක දැන් හොයනවා. පැත්තෙන් හොයනවා මම දැන්. මට තේරුණානේ මූට R දාන්න බෑ. හැබැයි R මට හොයාගන්න පුළුවන්. R කියන්නේ කවුද? පොදු අනුපාතය. මම දන්නවා R කෙලින්ම දන්නේ නැති වුණාට මට හොයාගන්න පුළුවන් පොදු අනුපාතය කීයද කියලා. R කියන්නේ මොකද්ද? පොදු අනුපාතය. පොදු අනුපාතය හොයන්නේ කොහොමද? පසුපදය බෙදන්න ඕන පෙර පදයෙන්. එහෙනම් මුලින්ම මේකේ පද දෙකක් අල්ලගෙන ඉන්න ඕන. එහෙනම් මම අල්ල ගන්නවා මේ පද දෙක. මේ පද දෙක අල්ලගෙන පසුපදය බෙදන්න පෙර පදයෙන්. පසුපදය බෙදන්න පෙර පදයෙන්. 16 බෙදන්න ඕන මේ පසුපදය මෙයානේ. පෙර පදය 8යි. එහෙනම් 16 බෙදන්න ඕන 8යි. හරිද? එහෙනම් R එනවා 2යි. R සමානයි 2යි. හරිද? දැන් මෙතනදී සමහර අයට ප්‍රශ්නයක් ඇති ඒව කොහොමද 4 කියලා ගත්තේ? ඒ කියන්නේ ළමයි මුල් පදේ කියන එකනේ. මේකේ මුල් පදේ කවුද? මෙයානේ. ඒතකොට මෙයා තමයි T එක. මෙයා තමයි පළවෙනි පදේ. මෙයා දෙවෙනි පදේ. මෙයා තුන්වෙනි පදේ. ඒකයි මම එහෙම ගත්තේ. තේරුණා නේද වැඩි? හරිද? හරි. දැන් බලන් ඉන්න. මෙතනදී දැන් ඔන්න R ව දන්නවා. දැන් මොකවද දන්නේ? R ව දන්නවා. එහෙනම් මේකේ R වෙනුවට 2 දාමු. දැන් R වෙනුවට 2 දැම්මොත් මෙහෙම දැම්මම හරියද? මෙහෙම දැම්මම හරියද? වැරදි. ඇයි ඒ? ඇයි වැරදි? හේතුව අපි දන්නවා ළමයි වීජීය පද ලියද්දී ಗುಣ කිරීම හංගලා ලියන්නේ. මොනවා කරලා ලියන්නේ? ಗುಣ කිරීම හංගලා ලියන්නේ. හංගපු එකව දැන් එළියට ගන්න. මේ දෙන්න අතර ಗುಣ කිරීමක් හැංගිලා තිබ්බා. ඒක මම ගත්තා එළියට. තේරුණාද? එහෙනම් ඔතන ಗುಣ කිරීම හැංගිච්ච එක ආව එළියට එනවා. පැහැදිලිද? හරි. එහෙනම් එතෙන්ට ಗುಣ කිරීමක් එනවා. අතර ಗುಣ කිරීම ඊට පස්සේ එනවා R කියන්නේ කීයද? R කියන්නේ 2යි. ඊට පස්සේ n ඍණ එක බලය. n කියන්නේ කීයද? n කියන්නේ මෙතන විදිහට 9යි. එහෙනම් මෙතන 9 අඩු කිරීම 1 කියන බලය. හරිද? දැන් මෙතන බලය මුලින්ම අපි සොලු කර ගන්න ඕන. 9න් එහා ගියාම කීයද කියලා ගන්න ඕන ඊළඟ පියවරේදී. හරිද? දැන් බලමු වැඩි. දැන් බලන් ඉන්න. එහෙනම් T9 සමානයි ගැම්මට වැඩේ කරන්න ඕන 4 වරක් 2 කීවෙනි බලය? 2 9න් එකක් අඩු වුණාම 8 වෙනි බලය. හරිද? එහෙනම් 2 8 වෙනි බලය එනවා. දැන් ඕක සුළු කරගන්න ඕන. මොනවද කරගන්න ඕන? ඕක සුළු කරගන්න ඕන. මාර අවුල. ඇයි 2 8 වෙනි බලය අපි දන්නේ නැහැ නේ. ඉතින් හොයමු. ඉතින් මොනවද කරන්නද? හොයන්න වෙනවනේ. හොයමු. 2 8 වෙනි බලය කියන එකේ සරල තේරුම මොකද්ද? 2 කියන කෙනා 8 පාරක් උගෙන්ම ගුණ වෙලා. 2 8 වෙනි බලය කියන එකේ සරල තේරුම මොකද්ද? 2 කියන එක 8 පාරක් දෙකෙන්ම ගුණ වෙලා. එහෙනම් මෙහෙම එන්නේ. මොකද්ද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම ඔහොම 8 පාරක් එන්න ඕනේ. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මේකේ තේරුම දෙවරක් 8 නෙමෙයි ඈ. ඕක ඔළුවේ තියාගන්න වැරදි. මේ 2 8 වෙනි බලය කියන එකේ තේරුම දෙවරක් 8 නෙමෙයි. දෙවරක් 8 එන්නේ කිය 16යි. මේ මගුලේ මෙතෙන්ට යද්දිම 16ක් විතර එනවා. ඒකට තව කීයක් තියෙද? තේරුණාද? 2 8 වෙනි බලය කියන එකේ තේරුම දෙවරක් 8 නෙමෙයි. ඒක ඔළුවට දාගන්න. හරිද? දැන් ඔයාලට තියෙන ඉතින් මේ 2 වටන්නේ තියෙන්නේ. 2 8ක් එකතු වෙලානේ මේ ළමයි. 2 8ක් උන්ගේම ಗುಣ වෙලා. එහෙනම් මෙතන ඉන්නේ තඩී උත්තරයක්. බලමු ಗುಣ කරලා. හරිද? දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. මම මේක මෙහෙම 16 කියලා දාන්න මෙතන උත්තරේ කියලා දාලා 16. ඊට පස්සේ මම මෙතන බලන්න දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16. එහෙනම් 16 වරක් 16. 16 වරක් 16. හරි. 16 වරක් 16 මතක තියාගෙන ඉන්නවා ඇති. ඒ නිසා අපි 16 වරක් 16 ගුණ කරලා බලමු ඈ. 16 වරක් 16 ගුණ කරලා බලමු. සමහර අයට අමතක ඇති සමහර අයට නම් මේක මතක ඇති. මතක කෙනෙක් ඉන්නවනම් දාන්න බලන්න. මතකයිද බලන්න අපේ සෙට් එකට. 16 වරක් 16 බලමු. 6 වරක් 6 36. 3ක් ඉතුරු. 6 වරක් 1 6යි 3යි 9යි. 6 වරක් 1 හරි 9යි. බිංදුවක් දාලා පටන් ගන්නවා 6යි 1යි. එතන මට එනවා කීයද? 256. තේරෙනවද? මේව මතක තියාගන්න තරමට හොඳයි ඈ. මතක තියාගන්න තරමට හොඳයි. එතකොට 256 නේද? 1024ද? නෑනේ 16 වරක් 16 නේද? T9 එන්නේ එතකොට T9 එන්නේ හරි. මෙතන 256 256 4ක් ගන්න ඕනේ. ඒකයි හරි හරි. උත්තරේ හරි මං හිතුවේ මෙතන 1000 ගණන්ද. හරි බලන්න. 2 8 වෙනි බලය කියන්නේ කීයද? 256 න 4 වරක් 256. හරි 256 4ක් බලද්දි සරල වැඩක් තියෙනවා. 250 4ක් කීයද? 250 ඒවා 4ක් 1000යි. 6 ඒවා 4ක් 24යි. මම මේ 250 කියන එකාව කැඩුවා 250 සහ 6 විදියට. ඇත්තනේ මූව හැදලා තියෙන 250 සහ 6 එකතු වෙලානේ. මම මුලින්ම 250 ඒවා 4ක් බැලුවා 1000යි. 6 ඒවා 4ක් 24යි. එහෙනම් මෙතන එනවා 1024යි. කීයද එන්නේ? 1024යි. එහෙනම් T9 කියන්නේ කීයද? T9 කියන්නේ 1024යි.
T9 කියන්නේ 1024. ඒකේ තේරුම 9 වෙනි පදය 1024. පට ගාලා ලියා ගන්න. පට ගාලා ලියා ගන්න. ඊළඟට මම ඔයාලට ගානක් දෙනවා මට උත්තර ඕනේ. මට උත්තර ඕන හරිද? සුපිරි ගානක් දෙන්න ඊළඟට බලමු කොහොමද අපේ කොල්ලෝ කෙල්ලෝ ටික වැඩේ ගේම ගහනවද කියලා. වැඩේ කරනවද කියලා බලමු. අද මම උත්තර දැක්කේ නෑ වෙනද උත්තර දකින්න අයගෙන්. මොකෝ කේස් එක. තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න අවුල් කියලා පොඩ්ඩක්. මොනවද අවුල් කියලා මට පොඩ්ඩක් දාන්න මැසේජ් එක. උත්තරේ කලින්ම දැම්මා. නියමයි නරේෂ් ඈ. නරේෂ් ගේම ගහමු. ඒ වගේ මගේ අනිත් ඒවුන් ටිකක් ගේම ගහන්න ඕන. හරිද? ගේම ගාලම ඉවරයක් කරමු. හරිද අපේ සෙට් එක? හරි නේද? මේක ලිලි ඉවරයට උස්සන්න ඊළඟට දෙනවා සුපිරි ගානක්. ඔයාලට ටැග් එකක් දෙන්න ඊළඟට පට ගාලා කරන්න. ලිලි ඉවරයිද? අර ලිලි ඉවරයට හදන්න ගානක් දෙනවා. මම මේක මකන්නේ නැහැ දැම්ම. මොකද අපේ හදන සෙට් එකක් ඉන්නව ඇතිනේ. නැත්තම් ලියන සෙට් එකක් ඉන්නව ඇතිනේ. ඒ නිසා මම දැම්ම මේක මකන්නේ නැහැ. මම ඊළඟ ගාන දානවා අපේ සෙට් එකට. හරිද? බලමු කවුද හදන්නේ කියලා. දෙවෙනි ගාන. හරිද? මේක සමහර විට එකපාර ඔයගොල්ලෝ කන්ෆියුස් වෙයි. කරන්න දෙයක් නැහැ. එහෙම තමයි. ගණන් හැමදාම ලේසියට දෙන්න බෑනේ. මේකත් පොඩ්ඩක් ලේසි මීට පස්සේ එක පොඩ්ඩක් අමාරු වෙයි. හරි මෙන්න මේකේ අපි අහමු 8 වන පදය. 8 වන පදය සොයන්න. ඒ කියන්නේ වෙනිය දන්නවා අගය තමයි දන්නේ නැත්තේ. 8 වන පදය සොයන්න. දැන් සමහර අහයි මේ වගේමද? ඔව් මේ වගේම තමයි. හැබැයි ළමයි ගණන් ඉගෙන ගන්න එපා මේ වගේමද අර වගේමද. මොකද විභාගෙදී අපි ඒ ගානට කලින් උදාහරණ ගානක් හදලා නෙමෙයි මේ ගානට යන්නේ. අපි හිතන්න ඕනේ මේ මොන වගේ මගුලක්ද මේක තියෙන්නේ. මොන ගානක්ද මේක තියෙන්නේ. තේරෙනවද? නැතු අපිට එන්නේ නැහැ කලින් මේ ගාන හැදුවේ ඒ වගේම ගානක්ද මේක කියලා එන්නේ නැහැ නේ. එහෙම එන්නේ නැහැ නේ. තේරෙනවද? අන්න ඒ නිසා ඔළුවට දාගන්න මේක මොන වගේ ගානක්ද? කොහොමද ඔළුවට දාගන්නේ? 8 වන පදය අහන්නේ. ඒ කියන්නේ ළමයි 8 වන පදය කියද්දී වෙනිය දන්නවා. වෙනියම දන්නවා. අගය දන්නේ නැහැ. එහෙනම් මෙතන tn වෙනුවට සම්පූර්ණ උත්තරේ දාන්න බෑ ඉතින්. 8 වෙනියගේ අගය දන්නේ නැහැ. එහෙනම් මෙතන දාන්නේ t8 කියලා. හරි. ඊටු ටික ඔයාලට බාරයි. හදන්න බලන්න හදලා මට උත්තරේ ඕනේ. පටගාලා උත්තරේ. ඍණ තිබ්බට බය වෙන්න එපා. සදිශ සංඛ්‍යා කරලා පටන් ගත්තේ වැඩේ. සදිශ සංඛ්‍යා කරේ ඔන්න ඔය මගුලට. මේවට බය නැතුව සුළු කරන්න පුළුවන් වෙන්න තමයි සදිශ සංඛ්‍යා කරේ. හරිද? හරි පටගාලා කරන්න වෙන්නේ. කරන්න. බිඳුයි ඉඳන් ගෙනියනවා. හැබැයි හැමදාම පන්තියෙන්ද මොකද එක දවසක් කියලා දුන්න දෙයක් ආයි සම්පූර්ණයෙන් කියලා දෙන්නේ නැහැ. හරිද? එහෙම වෙලා නැහැ අපිට. එක දවසක් කියලා දුන්න දේ එක දවසක් විතරයි. රෙකෝඩින් ටික බලන්න පුළුවන් chance එක තියෙනවා. මොන මගුලක් හරි තේරුම් නැත්නම් අමතකයි නම් බලන්න chance එක තියෙනවා. හරි ඉක්මනට කරලා උත්තරේ ඕන. මට උත්තර ආවේ නැහැ තාම. කොහොම උත්තර? අපේ සෙට් එකේ උත්තර නැහැ තාම. 2026 E9ක් ගන්න සෙට් එකේ කොහොම උත්තර නැද්ද? නියමයි උත්තර එනවා. උත්තර ආවා බලමු උත්තරේ හරිද කියලා. නියමයි නරේෂ්. උත්තරේ හරි නියමයි නරේෂ්. උත්තරේ හරි. සුපිරි. අනිත් අය කෝ අපේ සෙට් එක සුපිරි සෙට් එකක් හිටියනේ අපේ. කෝ අනිත් අය? අනිත් අය මෙසේජ් දානවා මට පේන්නේ නැද්ද? කෝ උත්තර ඕන උත්තර දාන්න අපේ වනිගරත්න බණ්ඩාර. අපි වනිගරත්න කියලා කිව්ව නේද? ඔයාගේ නම කියන්න මට දිලුම් කෝ දිලුම් උත්තර ඕන කෝ අපේ අනිත් සෙට් එක අමාශි තුලීෂා ප්‍රභාස්වර පාතිමා එතකොට රිසිඳු කෝ එතකොට අපේ තුසල් දෙතුම් ඔමිදු අයින් වෙලාවද නැහැ ඉන්නවා කෝ උත්තර ඕනේ හරි උත්තර එන්නවා අඩුයි කමන්නේ මම මේ ගන්න හදන්නම් දැන් බලමු වැඩේ බලමු
අපේ කොල්ලෝ කෙල්ල උත්තර දාන්න ඕනේ. උත්තරේ වැරදුනාට අවුලක් නැහැ. වරදින එක කේස් එකක් නැහැ. හරි. මම අදිනම් වැරදුනොත් නම කියන්නේ නැතුව ඉන්නම්කො හරි. උත්තර දාන්න මට උත්තර ඕනේ. බොරු උත්තරයක් හරි දාන්න. Tamanට තේරෙන විදිහට හදලා මොකක් හරි කරලා දාන්න. තමන්ගේ උත්සාහය වැදගත් ළමයි. හරියන්න හරි වරදින්න හරි ගාන හදන්න. වැරදුනාට අවුලක් නැහැ නේ. ගහන්න කවුරුත් නැහැ. හදන්න. වැරදින්න පුළුවන්. ඕන දෙයක් වරදින්න පුළුවන් කිසිම අවුලක් නැහැ. හරි. දෙවෙනි ගානේ මොකද්ද මං කිව්වේ? ඍණ 5 ඍණ 10 ඍණ 20 කමාවක් ඊට පස්සේ අපිට තියෙනවා 8 වන පදය අහනවා 8 වන පදය 8 වන පදය කීයද නැත්නම් 8 වන පදයේ අගය කීයද හරි දැන් එහෙනම් මුලින් මැෂිම ගමුකෝ මැෂිම මොකද්ද මැෂිම තමයි tn සමානයි arn ඍණ 1 arn ඍණ 1 ඔක තමයි මැෂිම බලන්න මැෂිමේ කට්ටිය දන්නවද tn දන්නවද tn සරලවම කිව්වොත් tn දන්නේ නැහැ. කාවත් දන්නේ නැත්තේ tn දන්නේ නැහැ. මොකද n වන පදේ අගය දන්නේ නැහැ. n දන්නවා. n කියන්නේ කීයද 8යි. n කියන්නේ 8යි. හරි n දන්නවා. මෙයා හරි. a මුල් පදය. එහෙනම් මුල් පදය දන්න. r දන්නවද? r දන්නවද? r දන්නේ නැහැ. ඇයි ඒ? r දන්නේ නැහැ පොදු අනුපාතයනේ. දැන් පොදු අනුපාතය හොයලෙමු. r හොයලෙමු. පොදු අනුපාතය හොයන්නේ කොහොමද? මතකද? දැන් ඉතින් මතක තියෙන්න ඕන. පොදු අනුපාතය හොයන්නේ පසුපදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. එහෙනම් මුලින්ම පසුපදය හොයාගන්න මුලින්ම පද දෙකක් අල්ලගෙන ඉන්න එපා. මොකද්ද කරන්න ඕන? පද දෙකක් අල්ල ගන්න ඕනේ. එහෙනම් අල්ලගමුද පද දෙකක්? ඔන්න මම අල්ල ගන්නවා මේ පද දෙක. හරි. පද දෙකක් අල්ලගත්තට පස්සේ ඒකේ පසුපදය බෙදන්න ඕන පෙර පදයෙන්. එහෙනම් බලන්න මේකේ පසුපදය මොකද්ද? ඍණ 20. එහෙනම් ඍණ 20 කියන එකව බෙදන්න ඕන ඍණ 10න්. තේරෙනවද? පසුපදයේ ඍණ 20යි පෙර පදයේ ඍණ 10යි. හරි. fine. මුලින්ම ලකුණු ගැන වැඩි හිතන්නේ නැතුව පොඩ්ඩක් මේක 20 10න් බෙදන්න 20 10න් බෙදුවම කියෙන්නේ 2යි. හරි. ඔයාලට මතකද ඍණ බෙදුනොත් උත්තරේ මොකක්ද එන්නේ කියලා? ඍණ බෙදුනොත් උත්තරේ තමයි. ඒ කොහොමද ඒ වුනේ? හරි. පොඩ්ඩක් ලකුණු සම්මුතිය පොඩ්ඩක් මතක් කරගමුද වැඩි? ධනයි එහෙම සරලවම කිව්වොත් මෙච්චරයි. සරලවම කිව්වොත් මෙච්චරයි. සමාන ලකුණු තියෙන දෙන්නේ ගුණ උනක් ධනයි බෙදුනක් ධනයි. මොකද්ද? සමාන ලකුණු තියෙන දෙන්නෙක් ගුණ උනත් ලැබෙන්නේ ධන උත්තරයක් බෙදුනත් ලැබෙන්නේ ධන උත්තරයක්. ඒ කියේ මොකද්ද? සමාන ලකුණු තියනයි කියන්නේ ධනයි ගුණ උනොත් උත්තරේ ධනයි. ඒ වගේම ධනයි බෙදුනත් උත්තරේ ධනයි. හරි. තව සමාන ලකුණු මොනවද තියෙන්නේ? ඇයි ඍණ එකකුයි ඍණ එකකුයි ගුණ උනොත්. දැන් මේ ගුණ කිරීමක් නැහැ මෙතන වරහන් දෙයක් තියෙන. පින් ළමයි අපි දන්නවා වරහන් දෙකක් නිකන් තියෙනවනම් ඒකේ තේරුම මුන් දෙන්න ගුණ වෙලා ඉන්නේ. හරිද? මුන් දෙන්න ගුණ වෙලා ඉන්නේ. ඍණයි ගුණ වුණත් උත්තරේ මොකද්ද? ධනයි. හරි පටගාලා මතක් කරනවා. ඒ වගේම දැන් බලන්න එකම ලකුණ තියෙන උන් ගුණ වුණත් ධනයි, එකම ලකුණ තියෙන උන් බෙදුනත් ධනයි. එහෙනම් ඍණයි බෙදුවත් උත්තරේ ධනයි. හරි. එතකොට ওই විදිහටම ලකුණ වෙනස් එවුන් ගුණ වුණොත් ඒ කියන්නේ ධනයි ගුණ වුණොත් ඍණයි. ධනයි ගුණ වුණොත් ඒක. සරලව මතක තියාගන්න ළමයි සමාන ලකුණු තියෙන උන් ගුණ වුණොත් බෙදුනොත් උත්තරේ මොකද්ද? ධනයි. හැබැයි දෙන්නයි ඈ දැන් මෙහෙම හිතන්න එපා. සමාන ලකුණු තියෙන 10 දෙනෙක් ගුණ වෙනවා නැත්නම් 9 දෙනෙක් ගුණ වෙනවා. එතකොට උත්තරේ ධන කියලා ගන්න බෑ. හරිද? සමාන ලකුණු තියෙන දෙන්නෙක් ගුණ වුණොත් උත්තරේ ධනයි. තේරෙනවද? සමාන ලකුණු තියෙන දෙන්නෙක් ගුණ වුණොත් උත්තරේ ධනයි. බෙදුනොත් උත්තරේ ධනයි. තේරෙනවද? එහෙනම් අසමානයේ උන් ගුණ වුණොත් මොකද්ද උත්තරේ ඍණයි. මේක අවශ්‍යයි ලියා ගන්න. මම දැන් මේක මකනවා. දැන් මතක ඇතිනේ. ලියා ගන්න අවශ්‍යයි. ඒව ඔළුවේ තියෙන්න ඕනේ. හරි. දැන් බලන්න මෙතන R දානවා. ධන දාන්නත් පුළුවන් නොදා ඉන්නත් පුළුවන්. මොකද ධන එකෙක්ට ධන දාන්නත් ඕනෙම කියලා එකක් නැහැ. ඕනනම් දාන්න නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. ඍණ එකෙක්ට දාන්න තු ඉන්න බෑ. හරිද? හරි. R දන්නවා n දන්නවනේ. n කියන්නේ මොකද්ද? 8. 8 වෙනි පදේනේ අහන්නේ නේද? n කියන්නේ 8. දැන් බලන්න ඉන්නේ. එහෙනම් මට ලියත හැකි මේක ගැම්මට බලන් ඉන්න ඕන. t 8 සමානයි. a කියන්නේ කවුද? a කියන්නේ මුල් පදේ කවුද? ඍණ 5 එනවා ඍණ 5 මෙතන හැංගිලා ඉන්නවා ಗುಣ කිරීම r කියන්නේ කීයද? ධන දෙකයි මම 2 කියලා දානවා. ಗುಣ කිරීම දෙකේ කීවෙනි බලයේද? n ඍණ 1 කියන්නේ 8 ඍණ 1. පැහැදිලිද? තමයි. t 8 සමානයි ඍණ 5 එයින්ම තියෙනවා ಗುಣ කරන්න බෑ තමයි. ಗುಣ කරන්න බැරි බලයක් ඉන්නවා. බලය සුළු කරලා ඉන්න ඕන. බලගින් දෙකේ කීවෙනි බලයද? 8න් එකක් ගියාම 7යි. තේරෙනවද? පැහැදිලිද වැඩේ? සීන් එක තේරෙනවද අපේ කොල්ලෝ කෙල්ලොන්ට? සීන් එක තේරෙන්න ඕනේ. හරිද? හරි. දැන් බලන් ඉන්න. දැන් මේක සුළු කරන්න ඕන.
දෙකේ 7 වෙනි බලය කීයද? කලින් ආව මට දෙකේ 8 වෙනි බලය 256 කියලා. දෙකේ 8 වෙනි බලය කියයි කියලා 256යි. හරිද? ඒක ඔළුවේ තියාගෙන ඕන්නම් මට උත්තරේ කිය 128යි කියලා. නැත්තම් පැත්තකින් ගුණ කරගෙන ඉන්න. දෙවරක් ඔහොම ගුණ කරගෙන ඉන්න. දෙකේව 7ක්. 2යි 3යි 4යි 5යි 6යි 7යි බලන්න. දෙවරක් ඔන්න බලන් ඉන්න. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16ව 2 32යි. 32ව 2 64යි. 64ව 2 128යි. එහෙනම් එනවා මෙතනදී ඍණ 5 වරක්. මෙතන එනවා 128යි. තේරෙනවද? මෙතන එනවා 128යි. හරිද? 128යි. එහෙනම් මම දැන් බලන්න ඕන හරිද නේද? 4 8 16 32 64 128. හරි. දැන් බලන්න 5 වරක් 128ට බලන්න ඕන. හරිද? 5 වරක් 128ට බලන්න ඕනේ. බලමු කොහොමද මේක ගන්නෙ? නෑ 128ව 5න් ගුණ කරන්න. 128ව 5න් ගුණ කරන්න. 5 වරක් 8 40යි බිංදුව දානවා 4ක් ඉතුරුයි. 5 වරක් 2 10යි අර ඉතුරු වෙච්ච ඉතුරු වුණානේ 4. එතකොට 10යි 4යි 14යි. 4 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි අර ඉතුරු වෙච්ච එකයි ඔක්කොම 6යි. එහෙනම් එනවා මට කීයද? 640යි. මම ලකුණ ගැන හිතන්නේ නැතුව ලිව්වේ උත්තරේ. බලන්න ඍණ එකකුයි ධන එකකුයි ලකුණු වෙනස් එවුන් දෙන්නේ ගුණ වුණ මොකද්ද උත්තරේ? ඍණයි. එන උත්තරේ එනවා ඍණ 640යි. හරි නේද? හරි නේද? වැඩේ තේරුණ අය අත උස්සන්ද මට පට ගාලා උස්සන්ද. මදි 6ට 6 දෙනෙක්ටද? නියමයි අද නියමයි කට්ටිය අර උස්සනවා. සුපිරි සෙට් එකේ ඉන්නේ අර වැඩේට අවධානය තියාගෙන කරන්න ඕන. හරිද? හරි. පට ගාලා ලියාගන්න. හරිද? ලියාගන්න ඉක්මනට. අපි මේවයි ලොකුවට ගණන් හදා ඉන්නේ නැහැ. මොකද හේතුව අපි පාස් පේපර්ස් හදන්න ඕන. හරිද? දැන් මේක අපි පට ගාලා ඊළඟ කොටසට යනවා. හරිද? බලන් ඉන්න සෙට් එක. ඒත් හැම ගොඩක් කොටස් ආවරණය කරගෙන තමයි යන්නේ. පේපර් එකට අවශ්‍ය ටික ආවරණය කරගෙන ගේම ගහන්නේ. හරිද? පේපර්ස් කරද්දී තේරෙයි කට්ටියට. හරිද? හරි. ලියලා ඉවරයි අත උස්සන්න මට ඉක්මනට. ලියලා ඉවර අය අත උස්සන්න ගැම්මට. කෝ ලියලා ඉවරයි නැද්ද? හරි ලියලා ඉවරයි වගේනේ. ඔක්කොම ලියලා ඉවරයි. හරි. මට තවත් 4 දෙනෙක් ඕනේ. ලියලා ඉවරයි ඕනේ. 10ක් ඕනේ ලියලා ඉවරයි. ඉක්මනට. 10ක් අත උස්සන්න ඉක්මනට. තව මදි. තව නැහැ. තාම 7යි. තව 3ක් ඕනේ ඉක්මනට. 8යි 9යි. හරි 10යි. හරි. මේ මුල් කාලේ නිසා මම බලන්නේ ඔයාලගේ ලියන ස්පීඩ් එක කොහොමද කියලා. හරිද? දැන් ඔයාලට තේරෙනවනේ මම ලියපු ගමන් මකනවා. ඒකට ඔළුවට දාගන්න ඕන දේ තමයි මාත් එක්ක ලියන ගමන් අහගන්න පොඩ්ඩක්. ලියන ගමන් අහගන්න එක වැදගත්. දැන් ඔයාලට මෙහෙම අවුලක් තියෙනවා නම් ලියන ගමන් අහගද්දි ඔළුවට යන්නේ නැත්තම් ලියන්න එපා. අහගෙන ඉන්න. ඊට පස්සේ ලියන්න. ඒක අවුලක් නෑ. මට ලියලා ඉවර නැත්තම් අත උස්සන්නකෝ. මං ආය අහන්නම් ලියලා ඉවර නැතේ ඉන්නවා. අත උස්සන්න. අවුලක් නෑ. අපි ඔක්කොම අපේ සෙට් එකනේ. ඒ නිසා අවුලක් නෑ. හරිද? ගේම ගහමු. හරි. දැන් ඊට පස්සේ ඔතනින් චූටි අනුමාත්‍රිකාවක් දාගන්න මෙහෙම. චූටි අනුමාත්‍රිකාවක් දාගන්න. හරිද? පහත දැක්වෙන ගුණෝත්තර ශ්‍රේණිවල මුල් පදය සෙවීම. පට ගාලා ලියාගන්න. ඉක්මනට ලියන්න. පහත දැක්වෙන ගුණෝත්තර ශ්‍රේණිවල මුල් පදය සෙවීම. හරිද? ලියලා ඉවරයි නේද? හරි. අපි ගානක් බලමු මෙහෙම. මම එක ගානක් කියලා දෙන්නම් ඔයාලට. හරිද? හරි. දැන් මෙයාලා අපිට ගානක් දෙනවා මෙහෙම. පොදු අනුපාතය 2 හා 6 වන පදය 6 වන පදය 160ක් වන දැන් මාත් එක්ක ගාන ලියා ගන්න. දැන් මම මේ කියලා දෙනවනේ මේ ගානක් ලියනවනේ ඔයාලා ලියා ගන්න. පොදු අනුපාතය 2 හා නැත්නම් 2 සහ කියලා දාන්න. 2 සහ 6 වන පදය 160 වන
ගුණෝත්තර ශ්‍රේණියක මොන ශ්‍රේණියක්ද? ගුණෝත්තර ශ්‍රේණියක්. ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය සෙවීම. මුල් පදය සෙවීම. හරි ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය හොයන්න තියෙනවා. හරි. ගාන ලියා ගන්න මං කියලා දෙන්නම් ගාන. අට ගාලා ලියා ගන්න. මං ගාන කියලා දෙන්නම් ඔයාලට. හරි. වැඩේ බලමු එහෙනම්. පොදු අනුපාතය 2යි. අපි වෙනද හැම වෙලේම හොයාගත්තානේ. දැන් දීලා තියෙනවනේ මාර වැඩි. ඔන්න බලන් ඉන්නේ. පොදු අනුපාතය 2යි. ඒ කියන්නේ r සමානයි 2. අපි උලින් මැෂිම ලියාගෙනද පොඩ්ඩක්. මැෂිම මතකද කට්ටියට? අයන පොඩ්ඩක් ලියාගෙනමු. en සමානයි ar n ඍණ එක නේද? හරි. ar n ඍණ එක. දැන් මුලින් බලන්න පොදු අනුපාතය 2යිලු. ඒ කියන්නේ r සමානයි 2යි. r සමාන 2. 6 වෙනි පදය 160යි. 6 වෙනි පදය 6 වෙනි පදේ කියන්නේ T6 නෙමෙයිද ළමයි? T6 නෙමෙයිද? T6 නෙමෙයිද? 6 වෙනි පදේව දන්නවලු. ආවද දන්නේ? 6 වෙනි පදේ හොයන්න කියන්නේ නැහැ මෙතන. 6 වෙනි පදේ දන්නවලු. T6 සමානයි කීයද? කීයද කියන්නේ 160යිලු. T6 කියන්නේ 160යිලු. තමයි T6 කියන්නේ 160යිලු. බලන් ඉන්න. T6 කියන්නේ 160යිලු. මේක පැහැදිලිද? පොඩියට පේනවද? අපි ලියමු මේ පොඩ්ඩක් ලොකුවට. T6 සමාන 160යි. ඇයි එහෙම කිව්වේ? මේ බලන්න. 6 වන පදය 160 වන ගුණෝත්තර ශ්‍රේණිය. කියන 6 වෙනි පදේ මම දන්නවා 160යි කියලා. තේරෙනවද? මම දන්නවා 160යි කියලා. හරි. ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය අහනවා. මුල් පදය සොයන්න. මුල් පදේ සෙවීම නෙමෙයි සොයන්න. මුල් පදය සොයන්න. සෝරි මුල් පදය සොයන්න. එහෙනම් කාවද දන්නේ නැත්තේ? ඒව දන්නේ නැහැ. ඒව දන්නේ නැහැ. මම දැන් බලන්න දන්න එවුනුයි දන්නේ නැති එවුනුයි අඳුරගමු. මම tn දන්නවා. දැන් මෙතන n විදියට ගන්න කවුද? ඊවන පදේද මම දන්නේ. මම දන්නේ කීවෙනියට ඉන්න එකවද? මම දන්නවා 6 වෙනියට ඉන්න එකව. එහෙනම් මේ ගාන විදියට n ව ගන්නෙ මම 6 කියලා. කීයද ගන්නෙ? n ව 6 කියලා. දැන් මම මෙතන t6 කියලා දානවා. මෙහෙම දැම්මොත් හරියද? මම දන්න එවුන් ඉන්නවනම් උන් වෙනුවට අගේ දාන්නේ මම දැන් මෙහෙම T6 කියලා දැම්මොත් හරියද? දැන් එන්න දන්නවා කියලා ඔයාලා T6 කියලා ලියනවා. ඉතින් ළමයි මම T6ව දන්නවද නැද්ද? මම දන්නවා T6 කියන්නේ 160යි. ඒ කියන්නේ 6 වෙනියට ඉන්න එකාගේ අගය මම දන්නවනේ 160 කියලා. එහෙනම් මට පිළිම දාත හැකි 160යි කියලා TN එක. TN ට 160 දාන්න හේතුව ළමයි මම දැන් මෙතන n තිබ්බට දැන් මෙතන n කියන්නේ 6නේ මම දන්නවනේ 6 වෙනි පදේ අගය 6 වෙනි පදේ අගය දන්නේ නිසා මම ඒ විරුට 160 දානවා. තේරෙනවද? 160යි. ඒ කියන්නේ කවුද? ඒව දන්නවද? ඒව දන්නේ එහෙනම් ඒව ඒ විදිහටම තියන්න. ඌව දන්නේ නැහැ ඉතින් දන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? R කීයද? R කියන්නේ 2යි. එහෙනම් R වෙනකොට 2 දාන්න. දැන් ಗುಣ කිරීමක් දාන්න. අයියේ මුන් දෙන්න අතර ಗುಣ කිරීම හැංගිලෙන් දැන් මම ඕක හැම වෙලෙම කියන්නේ නැහැ. හරිද? දැන් කලින් ගානේ මේ ගානේ විතරයි කියන්නේ. ඒක ඔළුවට දා ගන්න ඕනේ ඊළඟ ගණන් වලදී. හරිද? සීන් එක සුපිරියට ඔළුවට දා ගන්න ඕනේ. n ඍණ 1. n කියන්නේ කීයද? n කියන්නේ 6. එහෙනම් මෙතන 6 ඍණ 1 කියන ගන්න. එහෙනම් මට එනවා 160 ගුණ කිරීම A 160 සමානයි මේව 160 සමානයි A ගුණ කිරීම දෙකේ කීවෙනි බලද දෙකේ පස්වෙනි බලය. එහෙනම් මම හොයාගන්න ඕන මුලින්ම දෙකේ පස්වෙනි බලය කියන්නේ කීයද? මම මුලින්ම හොයාගන්න ඕන දෙකේ පස්වෙනි බලය. ඕක අපිට ඇඟිලි වලින් ගණන් කරලත් හොයත හැකි ඈ. මේ බලන්න. right 2 දෙකෙන් උනම 4 4 දෙකෙන් උනම 8 16 32 අපි කොහොමද බලමු මේක ලියලම බලමු කොහොමද වෙන්නේ කියලා. නැත්තම් සමහරයට අවුල් ඇති. ඒ නිසා අපි ලියමු. අවුල් වලට අවුලක් නැහැ. අපි මේ අවුල් පොඩ ලියා ගන්න එක තමයි කරන්නේ. ඔය හැමෝම සුපිරි වැඩෝ ටිකක් ඉන්නේ. වැඩෝ ටික වැඩ පෙන්වන්න ඕනේ. හරිද? හරිද? වැඩ පෙන්වන්න ඕන. දැන් බලන්න. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32යි. එහෙනම් මෙතන එනවා 160 සමානයි ඒ වරක්. මම මේ බලය සුළු කරලත් එක් කරේ. දෙවරක් දෙකේ පස්වෙනි බලය කියන්නේ 32යි. එහෙනම් ඒ කියන එකාව හොයන්න මෙතන ඉන්නවා කරදරකාරයෙක්. මොකද ඉන්නේ? ಗುಣ කිරීම 32 කියන කරදරකාරයෙක් ඉන්නවා. මම මු අයින් කරන්න දෙපැත්තම බෙදනවා කියනද? දෙපැත්තම බෙදනවා 32කින්. දෙපැත්තම බෙදනවා 32කින්. දැන් බලන්න එතකොට මට එනවා A සමානයි 160 32කින් බෙදුවම ඔයාලා බලන්න පැත්තකින් බෙදලා කීය දෙන්නේ? 5යි එන්නේ. A සමාන 5යි. එහෙනම් මේකේ තේරුම A සමාන 5යි. ඒ කියන්නේ මොකද්ද? මුල් පදය 5යි. තේරෙනවද?
A සමානයි 5යි කියන එකේ තේරුම මොකද්ද? A සමානයි 5යි කියන එකේ මම මේක කණ පිට ගෙවලා දැන් සමානයට ප්‍රශ්නයක් දැන්නේ නැහැ. 5 සමානයි A එක කොහොමද A සමානයි 5 උනේ? කිල්ලයි මට කියත හැකියි. හරිද? A 5 සමානයි A නම් A සමානයි 5 කියලා කියත හැකියි. හරිද? එහෙනම් මට ලියන්න පුළුවන් මුල් පදය 5 වේ. ඔන්න ඔහම ලියලා පෙන්නන්න අන්තිමට වගන්තියෙන් හරිද මුල් පදය 5 වේ එහෙම ලියලා පෙන්නන්න. හරිද? මේ ගාන තේරුණාද අපේ සෙට් එකට? තේරුණ අය අත උස්සන්න බලන්න. නැත්තම් තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් මට chat එකට දාන්න ඉක්මනට මට දාන්න. මට පේනවා ඒ නිසා දාන්න ඉක්මනට. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් දාන්න. හරිද? දැන් ඕක ලියාගෙන මම මේ දෙන ගාන හදන්න. මේ ගාන ලියා ගන්න මුලින්ම අර තේරෙනව නේද අපේ සෙට් එකට? තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් chat එකට දාන්න. අත උස්සන්න ඕනේ නැහැ. මට chat එකට දාන්න මම කියලා දෙන්නම් ඈ. හරිද? chat එකට දාන්න. හරි මේ ගාන ඉක්මනට ලියා ගන්න. ලියාගෙන ඉවරලා මම මේ දාන ගාන හදන්න ලියලා ඉවර සෙට් එක. හරි? හරි. හරි. මම මේක චූටි කොටුවක් ගහලා දෙවෙනි ගාන චූටි කොටුවක් ගහලා මේ කොටුව ඇතුලේ ලියන්න. හරිද? කොටුව ඇතුලේ ලියන්න ඔයාලා ඒ ගාන හදන්න. හරි? මේ කොටුව ඇතුලේ තමයි මම ලියන්නේ. හරිද? දෙවෙනි ගාන. දෙවෙනි ගාන 7 වන පදය ඍණ 640 සහ 640 හා පොදු අනුපාතය ඍණ 2 වෙනි. පොදු අනුපාතය ඍණ 2 වන ගුණෝත්තර ශ්‍රේණියක ගුණෝත්තර ඉක්මනට අර මේ ප්‍රශ්න ලියාගෙන උත්තර ලියන්න මේක ලියාගෙන ඉවරයි. ලියාගෙන ඉවරයි මේ වැඩේ පටන් ගන්න. ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදය සොයන්න. මුල් පදය කුමක්ද කියලා දාන්න මුල් පදය කුමක්ද? හරිද? පට ගාලා ලියාගෙන ගාන හදන්න. හරිද? ඉක්මනට ගාන හදන්න. දැන් අපේ සෙට් එක ලීව් වෙන්න එපා මේ දන්සල් යනවත් දන්නේ නැහැ. හරිද? මේ අපේ මේක වැදගත් ඈ ඔක්කොටම වඩා. මොකද මේකෙන් තමයි අපි හැමෝටම ඔයාලට ගැම්මක් එන්නේ. ඒ වගේම අනාගතේට පට්ට වැදගත් ඈ ජොබ් එකකට යද්දි පට්ට වැදගත් O level result එක කියන එක. හරිද? මම කියන්නම් පොඩි සිද්ධියක් මේ ගාන හදලා ඉවරනාම ඔයාලා ඉක්මනට හදන්නකෝ. මට උත්තර ඕනේ නැත්නම් ඉතින් මුකුත් කියන්නේ නැහැ මම මුකුත් ඈ. ඉක්මනට හදන්න ගාන. හදලා මට දාන්න. මේ ගාන ලියා ගන්න. ලියාගෙන අර ගාන හදලා දාන්න. හරි. විනාඩි දෙකක් දෙන්නම් හදන්න. හරි මේ සමහර අය උත්තර දාලා දෙනවා මට පේන්නේ මේකේ chat එක අර ප්‍රයිවට් බලන්න මම හිතුවා.
කියලා මම හිතනවා කොහොමද උත්තර ඕනේ. උත්තර නැද්ද? ඉන්න බලමු අපේ උත්තර දාලා තියෙනවද කියලා සෙට් එක. නරේෂ් බලමු. නැහැ දාලා දිලුම් නැහැ. බලමු අමාශි තොලීෂා හදලා නියමයි ඒ සමානයි ඍණ 10 නියමයි මට පෙන්නන්නේ නැහැ හොඳේ ඔයාලා දානවා කියලා ඊපස්සේ මම එකින් එකට බලන්න ඊළඟ සැරේ හරිද නියමයි තොලීෂා නරේෂුත් දාලා නියමයි බලමු ඍණ 10 අපි බලමු ඇත්තද මේ ඍණ 10 උත්තරේ ආරද කියලා බලමු ඈ ගාන හදලා බලමු දැන් මම බෝඩ් එක මහනවා ලියන්න හොඳටම වෙලාව ඇති හරිද මම මහනවා දැන් ළමයි ගොඩක් පාස් පේපර්ස් වල අහන්නේ ගුණෝත්තර ශ්‍රේණි නෙමෙයි සමාන්තර ශ්‍රේණි අහන්නේ. ඒ කිව්වේ මොකද්ද? ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි වලින් තමයි ප්‍රශ්න එන්නේ. හරිද? එතකොට ඒත් ගුණෝත්තර ශ්‍රේණි කියලා දෙන්නේ දැන් අවුරුදු 5ක් තිස්සේ දැන් එන්නේ නැහැ ගොඩ කාලයක් තිස්සේ ආවේ සමාන්තර ශ්‍රේණි වලින් තමයි ගණන්. අද අපි ගණන හදදී බලමු ඈ. පට ගන්න මේ ගාන කරමුද? බලන් ඉන්නකෝ. හරිද බලන් ඉන්න. 7 වන පදේ ඍණ 640 හා පොදු අනුපාතයේ ඍණ 2 වෙනවා. ඒ කියන්නේ T7 සමානයි ඍණ 640ලු. එහෙම කොහොමද ඔයා කියන්නේ? ඒ 7 වෙනි පදේ ඍණ 640ලුනේ. ඒ කියන්නේ 7 වෙනි එකාව දන්නවා. එහෙනම් T7 සමානයි ඍණ 640යි. ඊට පස්සේ කියනවා පොදු අනුපාතය ඍණ 2යි. ඒ කියන්නේ පොදු අනුපාතය කියන්නේ මොකද්ද? R. R සමානයි ඍණ 2යි. හරි. දැන් අපි මෙතන යටින් චුට්ටක් ලියාගමු. අපේ මැෂිම. මොකද්ද මැෂිම? Tn සමානයි AR n ඍණ 1 බලය. තේරෙනවද? හරි. දැන් බලන්න. Tn මම Tn ව දන්නවද? Tn ව දන්නවද නැද්ද කියලා අහන එකේ තේරුම තමයි ළමයි. ඔයාලා මොකක් හරි වෙණියෙක්ට ඉන්න එකෙක්ගේ අගය දන්නවද? දැන් බලන්න. මම මෙතන දන්නවනේ 7 වෙනියට ඉන්න එකාගේ අගය. එහෙනම් මෙතෙන්ට දාන්න ඕන ඌව. මේ වෙණියෙක් යම් වෙණියෙක්ට ඉන්න. දැන් මෙතන 7 වෙනියට ඉන්න එකාගේ අගය මම දන්නවනේ. එහෙනම් ඒකගේ අගය මෙතෙන්ට දාන්න තියෙන්නේ. ඒකගේ අගය කීයද? ඍණ 640යි. තමයි. සමානයි ඒ කියන්නේ මොකද්ද? මුල් පදය. ඒව දන්නවද? ඒව දන්නවද? නෑ. ඒවනේ අහන්නේ. ඉතින් ඒව දන්නේ නෑ. ඒව ඒ විදිහටම කියන්නේ. R දන්නවද? R කියන්නේ පොදු අනුපාතය. මේක කිව්වා පොදු අනුපාතය ඍණ 2. එහෙනම් මෙතන ගුණ ගන්න ඕන ඍණ 2. හරිද? දැන් බලන්න. ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි සමහර විට මේකේ උත්තරේ සමහර අය වැරදි ඇති. බලන් ඉන්නකො මේක කීවෙනි පදේ දැව්වේ? මුල් පදේ නේද? දැන් මෙතනදී 7 වෙනි පදේ කියන්නේ n කියන්නේ 7යිනේ. 7 වෙනි පදේ කියද්දී වෙනිය දන්නවා. වෙනිය කීයද? 7. එහෙනම් n කියන්නේ 7යි. එහෙනම් මෙතන එනවා 4 ඍණ 1. මෙහෙම දැම්මොත් වැරදි ළමයි. මෙහෙම දැම්මොත් වැරදි. ඇයි ඒ? ඉතින් n ඍණ 1නේ. 4 ඍණ 1නේ. හරි ඒක හරි. මෙතන අවුල්. ඇයි ඒ? මේ ඍණ 2ට නේද මේ බලය ඇති. දැන් ඔයාලා මෙහෙම ලිව්වොත් 2ට විතරයි මේ බලය ඇති. කාටද ඇති? 2 කියන එකාට විතරයි මේ බලය ඇති. ඍණ කියන ඍණ ලකුණටත් මේ බලය අයිති වෙන්න නම් මම මෙතන වරහණක් දාන්න ඕන. මොකක්ද දාන්න ඕන? වරහණක් දාන්න ඕන. පැහැදිලිද සීන් එක නැද්ද? මෙහෙමයි ළමයි තේ සරල තේරුම. දෙකේ හතරවෙනි බලය ගමු මුලින්ම. ඔන්න බලන් ඉන්න වෙනස මොකක්ද කියලා. දෙකේ වෙනස බලන් ඉන්න. ගොඩක් අයට මේක අමතක ඇති ඒකයි ඈ. හරි. ඍණ 2 4 වෙනි බලය කියන්නේ ඍණ ලකුණ ඔහොම ඉන්නවා. 2 4 වෙනි බලය කීයද? 2 4 8 16. ඊයද ඍණ 16යි. දෙකේ මේකේ තේරුම ඍණ ලකුණට මේ බලය අයිති නෑ. දෙකට විතරයි බලය අයිති. 2 4 වෙනි බලය 16යි. ඍණ ඉස්සරහින් හිටියා. එන ඍණ හැම ඉන්නවා. හැබැයි ඍණ 2 4 වෙනි බලය කියද්දි ළමයි ඍණ 2 කියන එක හතර පාර ගුණ වෙන්න එපා. බලන් ඉන්න සීන් එක ඔන්න ඕකයි කියන්නේ පටල ගන්න එපා ඈ. හරි බලන් ඉන්න. බලන් ඉන්න සුපිරියට වැඩක් කරන්න යන්නේ අපි සුපිරි වැඩක් කරන්න යන්නේ බලන් ඉන්න. බලන්න ඍණ 1 ඍණ 1 ගුණ මං කිව්වා ලකුණු සමාන දෙන්නේ ගුණ වෙනවා නම් උන් දෙන්නගේ උත්තරේ ධන. දෙවරක් දෙක 4යි. එහෙනම් මෙතන ධන 4යි. දැන් මෙතන ආයි ලකුණු සමානයි උන් දෙන්නේ ගුණනවා දෙවරක් දෙක 4යි ධන 4යි. දැන් මෙතන බලන්න ධන 4යි ගුණ කරන්න ඕනේ ඊළඟට 4 වරක් 4 16යි. මොන 16ද? ධන 16 උත්තර එනවා ධන 16. දැන් බලන්න මෙයාගේ උත්තරේ ධන 16යි මෙයාගේ උත්තරේ ඍණ 16. තේරෙනව වෙනස? ඔයාලා ඍණට බලය දැම්මේ නැත්නම් සමහරවල් උත්තරේ වැරදෙනවා. ඇයි ඒ මෙවන් මේ ඍණ 2 4 වෙනි බලය කියන්නේ ඍණ 16යි. ඍණ 2 කියන සම්පූර්ණ එකාගේ 4 වෙනි බලය කියන්නේ ධන 16. ඔන්න ඕකයි වැරද්ද. ඔළුවට දාගන්න තියෙන එක.
වැරදි කරන්න එපා. මොකද අපරාධි මිස්ටේක් වුණොත් ඈ. තේරෙනවද? එතකොට මෙතනදී බලන්න මෙන්න මෙතනදී බලන්න හරිද? මෙතනදී ගැම්මට බලන්න අපේ සෙට් එක දැන් හරිද? මෙන්න මෙතන තියෙනවා ඒව දන්නේ නැහැ. බලන්න මෙතන ಗುಣ කිරීම 7 එකක් ගියාම ඍණ 2 6 වෙනි බලය. තේරෙනවද? ඍණ 2 6 වෙනි බලය. එහෙනම් මම බලන්න ඕන ඍණ 2 6 වෙනි බලය කීයද? ඍණ 2 6 වෙනි බලය කියන්නේ කීයද? හරිද? ඍණ 2 6 වෙනි බලය කීයද? අපි දන්නවා ඍණ 1ගේ ඉරට්ටේ බලයක්. මොන බලයක්ද? ඍණ 1ගේ ඉරට්ටේ බලයක්. දැන් ඕක තේරෙන්නේ නැති අය ඉන්නවනම් වෙඩි හිතන්න එපා. මම තේරෙන අයට කියන්නේ ඒක මතක අයට අපේ උන් ඔක්කොම දක්ෂයි. ඒත් මතක නැති අය ඉන්නවනේ. ඍණ 1ගේ ඉරට්ටේ බලයක් තිබුණොත් උත්තරේ ධනයි. ඒක සරලව ඔලුවට දාගන්න. මම පස්සේ ඕක කියලා දෙන්න සීන් එක. හරිද? ටික ටික යමු අපි. මෙතනදී නම් අපි ලියලා ගමුකෝ. ඍණ 2 ගුණ කිරීම. ඍණ 2 ගුණ කිරීම. ඍණ 2 ගුණ කිරීම. ඍණ 2 ගුණ කිරීම. ඍණ 2. හරි දෙන්න ගුණ කරලා ගමු. මෙතන 5යි නේද? තව එකක් ඍණ 2. පට ගාලා ගමු පට ගාලා ගමු. වැඩේ පට ගාලා ගමු. ඉක්මනට වෙලා යනවා නැත්තම් අපිට ලොකු වෙලාවක් නැහැනේ. තේරෙනවද? අපි වැඩේ පට ගාලා කරගන්න ඕනේ. දෙවරක් 2 4යි. ඍණයි ගුණවම ධනයි. අපි දන්න එකම ලකුණු තියෙන උන් දෙන්නේ ගුණ වුණොත් ධනයි. දැන් මෙතන බලන්න. ඍණයි ධනයි 4යි. දැන් මෙතන බලන්න. ඍණයි ධනයි ධන 4. හරි 4 ඒව තුනක් එන්නේ. 4 වරක් 4 16 16 වරක් 4 කීයද 64යි නේ. හරි 4 වරක් 4 16 16 4ක් 64යි. එහෙනම් මෙතන ඍණ 640 සමානයි ඒ වරක් කීයද 64යි. මෙතන ආවේ ධන උත්තරයන්නේ උත්තරයම ධන උත්තරයන්නේ එහෙනම් 64යි. ඒව හොයන්න මම දෙපැත්තම 64න් බෙදනවා. එතකොට මට එන්නේ කීයද? ඒ සමානයි මට මෙතන ආවේ ඍණ 640 බෙදීම 64නේ. මේ බලන් ඉන්න වැඩේ පට්ට වැඩේ 64ට 64 ඒව එකයි 64ට 64 ඒව එකයි. එතන මෙතන ඉතුරුනේ එක නෙමෙයි මෙතන 10. මෙතන බිංදුව ඉතුරු නෙමෙයි 1යි බිංදුවයි කියන්නේ 10. මෙතන ඉතුරුනේ එහෙනම් 10. එහෙනම් ඒ සමානයි ඍණ 1කුයි ධන 1කුයි බෙදුනේ. ඍණ 1කුයි ධන 1කුයි බෙදුනේ. එහෙනම් ලකුණු අසමානය වුන් දෙන්නේ. ලකුණු අසමානය වුන් දෙන්නේ පිළින උත්තරේ ඍණයි. එහෙනම් උත්තරේ 10. ඍණ 10. එහෙනම් අපිට ලියන්න පුළුවන්. පේනවනේ මුල් පදය ඍණ 10 වේ. තේරෙන මුල් පදය ඍණ 10 වේ. තේරුණාද වැඩේ? තේරුණාද උස්සන්? ඉක්මනට තේරුණාද උස්සන්? හරි. ඉක්මනට ලියාගන්න. හරි. ලියාගන්න ඕක ලියාගන්නකම් ලියලා ඉවර අය මං මේ ලියන අනුමාත්‍රිකාව දාගන්න. ප්ලේන් එකක් දැම්ම එක්කෙනෙක්. එයිද? ප්ලේන් එකක ඉමෝජි එකක් දැම්ම. අමයි. ප්ලේන් එක යන ගමන. හරි. මේමයි අපි උත්තර දාන්න ඕන හැමෝම. හරි බලමු මේක ලියලා ඉවරයි මේ අනුමාත්‍රිකාව දාගන්න. හරිද? අපි ගුණෝත්තර ශ්‍රේණි වල පොඩි දේවල් ඉගෙන ගන්න යන්නේ. හරිද? ඉගෙනගෙන ඊට පස්සේ යනවා සුපිරි වැඩේට එකතුවක් හොයන එක. හරිද? ඉන්ටර්වල් එකක් එහෙම ඕනද? මේක ලියලා ඉවරලා මේක ඉවරලා ඉන්ටර්වල් එකක් ගමු ඈ. අවුලක් නැහැ ගැම්මට පැය දෙකයිනේ. පොඩ්ඩක් ඉමු ඈ විනාඩි 5ක ඉන්ටර්වල් එක රාපෝට් එකෙන් දෙන්නම් ඈ. හරි. හරි අනුමාත්‍රිකාව දාගන්න. හරිද? දී ඇති ගුණෝත්තර ශ්‍රේණි වල දී ඇති ගුණෝත්තර ශ්‍රේණි වල පොදු අනුපාතය සෙවීම. දැන් මොන වෙන එකෙක් හොයන්න කියන පොදු අනුපාතය දන්නේ නැල්ලු මාර සීන් එක. ඒ නිසා බලන් ඉන්න ඕන පොදු අනුපාතය සෙවීම. පොදු අනුපාතය සෙවීම. පටගාල අනුමාත්‍රිකාව දාගන්න පටගාල අනුමාත්‍රිකාව සෙට් එක ලියලා ඉවරයි. ඒක කතාවක් කියනවා කිව්වා. ඕක ඉවරුණා. මම කතාවක් කියනකො නෑනේ. හරි. මෙහෙමයි කතාව මෙහෙමයි දැන් අර එක්කෙනෙක් මේ මම දන්න යාළුවෙක්ගේ මේ අම්මා කෙනෙක් ඒ කියන්නේ මැනේජර් කෙනෙක් කම්පැනි එකක ඒ කම්පැනි එකට මේ ඇවිල්ලා දිනවා එක්කෙනෙක් එයා මේ හොරට රිසල්ට් එක වෙනස් කරලා මැත්ස් වලට ෆේල් කොහොම හරි C එකක් හරි S එකක් හරි දාලා හරිද C එකක් කියලා හරි S එකක් හරි කියලා දාලා කොහොම හරි පාස් කියලා දාලා මැත්ස් එක හරිද
දැන් එතකොට ඒක අහුවෙලා නැහැ මුලින්ම. එයා අවුරුදු 6ක් ඒ ජොබ් එකේ වැඩ කරලා තියෙනවා. හරිද? පළපුරුදු සේවකයෙක් එතකොට ගත්තොත් එහෙම සුපිරියට වැඩ කරන කෙනෙක්. හැබැයි අවුරුදු 6කට පස්සේ ආය යනවා එයා ඉන්ටර්විව් එකට. එතත් එයා අර රිසල්ට් එක බොරුවට දාලා දෙන්නේ. කියන්නේ ඇත්තටම තියන්නේ fail F එකක්. W එකක්. ඒ කාලේ මං හිතන්නේ F දීලා තියෙන්නේ. ඒත් මේ එයා ඉන්ටර්විව් එකට යද්දී අහුවෙලා ඒක. එතකොට කරලා තියෙන්නේ ඉතින් එයාව කෙලින්ම අයින් කරලා. හේතුව දැන් මැත්ස් වල රිසල්ට් එකක් දානවා කියන එක වැදගත් ඈ. දැන් මේක ප්‍රධාන විෂයක් නේ. මේකට සුපිරි රිසල්ට් එකක් දානවා කියන එක වැදගත්. ඔයා වැඩෙක් වෙනවා. එහෙම හිතන්නකෝ. ආ මැත්ස් වලට දැන් මෙච්චර කල් හිතන් ඉන්නවා සමහර අය ආපුව මේක නම් වැඩක් නැහැ. ගන්න දෙයක් නැහැ. මොකක්වත් බෑ කියලා හිතන් ඉන්නවා. හැබැයි ඔයාලා ගණිතයට ඒකක් දානවා. අප්පට සිරිය තෝරි හිතනවා. මූනම් වැඩෙත් තමයි. මොකද ගණිතයට ඒකක් දැම්මනේ. අන්න එහෙම හිතනවා. අන්න ඒක හදාගන්න. දැන් අර මිනිස්සයාට කොච්චර පළපුරුද්ද තිබ්බත් වැඩක් නැහැ. එයා බොරුවක් කරලා ප්‍රධාන දේ බොරුවක් කරපු එක. දෙවෙනි එක බොරු ඒ කියන්නේ එයාගේ රිසල්ට් එක ඇත්තටම ගැලපෙන්නේ නැහැ කියලා තීරණය කරලා දෙනවා. ඒ නිසා අයින් කරලා සමහරට එයාට ආයේ ජොබ් එකට යන්නත් බැහැ. හේතුව ප්‍රධාන හේතුව බොරුවක් කරපු නිසා. හරිද? ඒ නිසා කවදාවත් බොරු කරන්න එපා. තමන්ගේ ක්වොලිෆිකේෂන් එක හදාගන්න. තේරෙනවද? හරිද? එයාට කියලා ආයේ O level කරලා ඉන්න එක. දැන් මගේ පන්තියේ කෙනෙක් නෙමෙයි ඈ. එහෙම නෙමෙයි. මම කියන්නේ මගේ පන්තියේ නෑ මේ අර මට යාළුවෙක්ගේ මේ අම්මා කෙනෙක් කිව්වේ කියන්නේ පිළිමද? හරිද? යාළුවෙක්ගේ මාර්ගෙන් දැනගන්න. අන්න ඒක තමයි කතාව. හරි. හරි නේද? ඉවරයි නේද මාතෘකාව අනුමාතෘකාව දාලා. එහෙනම් වැඩේ පටන් ගමු. හරි වැඩේ පටන් ගමු. දැන් මේමයි ගානක් හදලා පට ගාලා දුවන්න එපා එහෙමයි. දැන් සමහර අය ඇති ගාන හදලා පොඩි රවුමක් දාලා එනවා. එහෙම එපා. ගාන හැදුවා මම මොකද්ද කරන්නේ බලාගෙන හිටියා. හරිද? හරිද? බලන් ඉන්නේ. දැන් අනුමාතෘකාව මම පැත්තෙන් ලියන්න හේතුව අපේ ගානක් ලියලා තිබ්බේ මෙතන ඒකයි කැතයි තමයි අවුලක් නැහැ. හරිද? දැන් දී ඇති ගුණෝත්තර ශ්‍රේණිය වල පොදු අනුපාතය අහනවා. බලමු අපි එක ගානක් කරන් බලමු. හරි. මෙහෙම ගානක් තියෙනවා. පළවෙනි ගාන කියලා දාගන්න මුල් පදය 3ද 6 වන පදය 96ද වන 6 වන පදය 96 වන ගුණෝත්තර ශ්‍රේණියක මෙයාලා අහන්නේ ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය හොයන්න. පොදු අනුපාතය හොයන්න. මේ ගාන ලියාගෙන පුළුවන් අය හදන්න බය වෙන්න එපා ගානට. හදන්න. පොදු අනුපාතය හොයන්න. හරි. මේ ගාන හැදුවට පස්සේ මම කියන්නම් මේ මොකද්ද මේ වෙන්නේ කියලා. හරි මේ ගාන වල මොනවද මේ වෙන්නේ? එක වෙලාවක එකෙක් වහනවා, තව වෙලාවක තව එකෙක් වහනවා මාර කේස් එක. හරි. ඉක්මනට ගාන හදන්නකෝ බලන්න. හරි ගාන හදන්න. මේ ගණන් වලදී අපෙන් අහන්නේ පොදු අනුපාතය. ඒ කියන්නේ R තමයි දන්නේ නැත්තේ. හරි. හදලා ඉවරයි උත්තර ඕන. තාම එක උත්තරයක්වත් නැහැ කාගෙන්වත්. හදලා ඉක්මනට හදලා උත්තරේ දාන්න බෑ. හදලා උත්තරේ දාමු ඈ. ඉවරද කෝ අපි සෙට් එක නිදිද කෝ නැගිටින්න හැමෝම සෙට් එක වැඩේට බහින්න ඕන හරිද වැඩේ ඉන්න ඕන අපේ සෙට් එක අපේ සෙට් එකක් ඉන්න රෙකෝඩින් බලන්න ඕක හරියන්නේ නැහැ හොඳේ ඕක හරියන්නේ නැහැ මේ රෙකෝඩින් බලලා හරියන්නේ නැහැ හරිද අපේ හරි බලමු එහෙනම් මේ ගාන දැන් කට්ටියට එකපාර කන්ෆියුස් ඇති ගාන බලමු මුල් පදය 3ද මුල් පදය 3ද කියලා තියෙන්නේ 10ක් නෙමෙයි 3ද එහෙනම් මුල් පදය 3යි කියන එකේ තේරුම මොකක්ද මුලින්ම අපි දන්න මැක්සිම ලියන්නේ tn සමානයි ar n ඍණ 1 මොකක්ද අපි දන්න මැක්සිම ar tn සමානයි ar n ඍණ 1 තමයි මුල් පදය 3යි ඒ කියන්නේ මුල් පදය කියන්නේ ළමයි a සමානයි 3යි කියන එක තමයි ඔය කියලා තියෙන්නේ මුල් පදය කියන්නේ a නේ a සමානයි 3යි නම් 6 වන පදය 96 6 වන පදේ 96 කියන්නේ t6 සමානයි 96යි. හරිද? t6 සමානයි 96යි.
6 වෙන පදය නිසා n සමානයි 6යි. මොකද හේතුව n කියන්නේ කී වෙනියද කියන එකනේ. මූ 6 වෙනියනේ. එහෙනම් n සමානයි 6යි. කරනවා t6 සමානයි 96යි n සමානයි 6යි. ඔය සෙට් එක දන්නවා. දන්නේ නැත්තේ මොකවද? දන්නේ නැත්තේ මෙන්න මේ r කියන එකව දන්නේ නැහැ. මොකවද දන්නේ නැත්තේ? r කියන එකව දන්නේ නැහැ. r සමානයි දන්නේ නැහැ කියන්නේ. බලමු ඈ සීන් එක. මේක පොඩ්ඩක් වැදගත්. මේක පොඩ්ඩක් වෙනස් අනින් ගණන් වලට ඒ නිසා සුපිරියට බලන් ඉන්න ඕනේ. ගැම්මට බලන් ඉන්න ඕනේ. ඒ නමයක් දාන වැඩේ ඈ. හරිද? දැන් බලන් ඉන්න. අනිත් විෂයන් ටිකත් කරගන්න පුළුවන්. ගණන් ටික කරගත්තට පස්සේ ගණන් වලට බරක් නැහැනේ. ඒතකොට අනිත් විෂයන් වලට කාලය යොමු කරන්න පුළුවන්. හරිද? ඒ නිසා ගණන් ටික ගොඩ දාගමු ඉක්මනට. මාස 3න් ගේම ගහනවා කියන මතේ ඉන්න එපා. ඕක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? ඒක මාස 3න් ගේම ගහන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා නැහැ කියන්නේ. ඒත් ළමයි ওই මාස 3න් ගේම ගහන්න ටිකක් දින ප්‍රෙෂර් එක දරා ගන්න හැමෝටම බෑ. හරිද? ඒ වගේම ඒක හරියට කළමනාකරණය කරන්න ඕනේ. කියන්නේ මේ සිලබස් එකේ තියෙන හැම මගුලම කරලා මාස 3න් මේ ගොඩ දාන්න බෑ විභාගේ. මාස 3න් ගොඩ දාද්දී මුලින් බලන්න පේපර් එකට එන්නේ මොනවද කියලා බලලා පේපර් එකට තමයි වැඩ කරන්න ඕනේ. හැබැයි එහෙම වැඩ කළා කරුමෙටවත් පේපරේ වෙනස් කරොත් පේපරේ ස්ටයිල් එක වෙනස් කරොත් කවදාවත් ඒකක් ගන්න අමාරුයි. හරිද? පේපරේ ස්ටයිල් එක වෙනස් කරොත් කරන්න වෙන්නේ නැහැ. හරිද? නැත්තම් A levels උනත් මාස 3න් කරන්න පුළුවන්. නෑ කියන්නේ කරන්න පුළුවන් වැඩොන්ට. ඒ කියන්නේ ගේමක් ගහන්න පුළුවන් උන්ට අර ස්ට්‍රෙස් එක දරාගෙන ප්ලෑන් කරලා කරන්න පුළුවන් උන්ට A level maths හරිද? මමත් ප්‍රශ්න කරේ A level. ඒ A level maths උනත් කරන්න පුළුවන් මාස 3න්. හැබැයි හැමෝටම බෑ. තේරෙනවද? පුළුවන් එවුන් ඉන්නවා. බැරි එවුන් ඉන්නවා. මොකද අර ස්ට්‍රෙස් ලෙවල් එක හැමෝටම දරා ගන්න බෑ. හරි. දැන් බලන් ඉන්නකෝ සීන් එක. සීන් එක බලන් ඉන්න. තියෙන්න දන්නවද නැද්ද? මම දන්නවා 6 වෙනියට ඉන්න එකාව. මම දන්නේ මොකಾದ? 6 වෙනියට ඉන්න එකාව මම දන්නවා. එහෙනම් මට මෙතනට දාන්න හැකි 96යි කිය. 96 සමානයි A. A කියන්නේ මොකಾದ? පළවෙනි පදය දන්නවා 3යි. ಗುಣ කිරීම. ඒ ಗುಣ කිරීමද මම කිව්ව මුන් දෙන්න අතර හැංගිලා යනවා ಗುಣ කිරීම. ආයි කියන්නේ නෑ මම. හරිද? ඔන්න අන්තිම පාඩම. ඔන්න ಗುಣ කිරීම. R දන්නවද? R දන්නවද? පොදු අනුපාතය දන්නවද? නෑනේ. එහෙනම් ඌව එහෙම්ම තියන්න R කියලාම තියන්න R. n කීයද? n කියන්නේ 6යි. මොකද හේතුව මේකේ 6 වෙන පදේ තමයි මම දන්නේ. මම දන්න එකව පාවිච්චි කරලා තමයි මේ මැෂිම පාවිච්චි කරලා නොදන්න එකව හොයනවා. තේරුණාද මොකද කරන්නේ? දන්න එකෙක්ව පාවිච්චි කරලා නොදන්න එකව හොයනවා. දන්න අයව පාවිච්චි කරලා නොදන්න එකව හොයනවා. දැන් බලන්න ඉන්න සීන් එක හරි. R කියන්නේ කීයද? දන්නේ නැහැ. එහෙනම් n දන්නවා හැබැයි n කියන්නේ 6. එන මෙතන 6 දින එක. මෙතන මට එනවා 96 සමානයි 3 වරක් R ගේ 6 එකක් ගියන් පස්වෙනි බලය. හරි. එහෙනම් මම මේ 3 අයින් කරගන්න බෑ. මේ 3ම එහෙනම් කරදරයක්. මම දෙපැත්තම 3ෙන් බෙදෙනවා. හරි. එතකොට මට එනවා බලන්න මේ කපන විදිය. ඔන්න කැපිලි කැටිලි ටිකක් තියෙන බලන් ඉන්න. සීන් එක බලන් ඉන්න. අපිට මෙහෙම 3ෙන් බෙදද්දි පැත්තකින් බෙදන්න ඕනේ නැහැ. 3 3 එකයි. දැන් මූව සම්පූර්ණයෙන්ම කපනවා. 9ට 3 ඒවා කීයද? 9ට 3 ඒවා 3යි. 6ට 3 ඒවා 2යි. එහෙනම් මෙතන එනවා 96 3ෙන් බෙදුවම 32. එහෙනම් 32 සමානයි R ගේ පස්වෙනි බලය. හැබැයි ගාන ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ. මොකද්ද නැත්තේ? ඉවර නැහැ. ගාන ඉවර නැහැ. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ දැන්? හරි. මේ ටික තමයි අපේ අඩුම කුඩුම ටික. ඒ කියන්නේ අපේ මැෂිමේ දන්න ඒවුන් ටික සහ නොදන්න එකව අඳුරගත්ත එක තමයි මේ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා හරිද? අපිට තියෙනවා දැන් වැඩක්. මොකද්ද වැඩි? R ගේ පස්වෙනි බලයනේ මම දන්නේ. R ගේ පස්වෙනි බලය 32යිලු. එහෙනම් R කියන්නේ කීයද කියලා අහනවා. R කියන්නේ කීයද? බලන් ඉන්න. එහෙනම් අපි 32 කියන එකවත් බලයක් විදිහට ලියාගමු. මොකද්ද කරමුද කියලා මං අහන්නේ. දැන් මෙතන මේ පැත්තේ R ගේ පස්වෙනි බලයනේ. මම මේ පැත්තත් කාගේ හරි බලයක් විදිහට හදාගන්නද? බැරි වෙලාවත් හිතන්නකො වාසනාවට වගේ මෙතන ආවා කියලා මොකෙක්ගේ හරි පස්වෙනි බලය කියලා. එහෙනම් බලයට බලය සමානයි. හරි. දැන් මේ කිව්වේ මොකද්ද කියලා මම සරලව කියන්නද? මෙහෙම නිකන් හිතන්න. x ගේ 8 වෙනි බලය සමානයි 3 8 වෙනි බලය. කොහොම තිබුණොත් ළමයි බලන් ඉන්න. හරිද? හැබැයි මේකේ උත්තර දෙකක් එනවා. මම ඒක දැන් ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. වැඩි හිතන්න එපා. බලන් ඉන්නකෝ සීන් එක. බලයට බලය සමානයි නම් මුන් දෙන්න සමාන වෙන්න එපා ඉතින්. නැත්තම් මුන් දෙන්න සමාන වෙන්න විදියක් නැහැනේ. x ගේ 8 වෙනි බලය 3 8 වෙනි බලයට සමානයි නම් 8ට ඒ කියන්නේ බලයට බලය සමානයි නම් මුන් දෙන්න පාදයට පාදය සමානයි නම් මෙතන මට කෙලින්ම ගත්ත හැකි x සමානයි 3යි කියලා. තේරෙනවද? අන්න ඒ වගේ මම බලන්නේ 32 කියන්නේ මොකාගේ බලයද කියලා. හරිද? බලන් ඉන්න. අපි ඔතනදි කරන්නේ දීලා තියෙන එකාව දැන් බලන් ඉන්න මේක සුපිරි කෑල්ලක් ගොඩක් අයට මේක මතක නැහැ. හරිද? 32 කියන එකාව ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යනවා. ඔන්න බලන් ඉන්න. 32 කියන එකාව ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාව මොනවද? 2 3 5 7 11යි කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන උන්. ඒ කියන්නේ එකෙනුයි
එම සංඛ්‍යාවෙනුයි විතරක් බෙදෙනවා. ඊට අමතරව මොකකින් හරි බෙදුනොත් ප්‍රථම සංඛ්‍යාව නෙමෙයි. උදාහරණයක් විදිහට දෙකව බෙදෙනවා එකෙනුයි දෙකෙනුයි. තුනව බෙදෙනවා එකෙනුයි තුනෙනුයි විතරයි. එහෙනම් මුන් දෙන්නම් ප්‍රථම සංඛ්‍යාව. ඊට පස්සේ බලන්න හතර කියන එක ආව එකෙනුයි හතරෙනුයි බෙදෙනවා. ඒක ලොවෙත් බෙදෙනවනේ එකෙනුයි හතරෙනුයි. ඊට අමතරව දෙකෙන් බෙදෙනවා. එහෙනම් මූ ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් අපි දැන් ප්‍රථම සංඛ්‍යාව නෙමුණාද? 2 3 5 7. එහෙනම් මූ බෙදමු. මුලින් බෙදෙනවා දෙකෙන්. කීය දෙන්නේ? 16යි. හරිද? ඊට පස්සේ දෙකෙන් බෙදෙනවා 8යි. ඊට පස්සේ දෙකෙන් බෙදෙනවා 4යි. ඊට පස්සේ දෙකෙන් බෙදෙනවා 2යි. දෙකෙන් බෙදෙනවා 1යි. එහෙනම් මට එනවා 32 සමානයි. දෙකේව කියද 1යි 2යි 3යි 4යි 5යි. කියන්නේ දෙකේව පහක් ගුණ වෙලා තමයි මුව හැදෙන්නේ කියලා එනවා. තේරෙනවද? දෙකේව පහක් ගුණ වෙලා මුව හැදෙනවා. එහෙනම් බලන්න මට ලියන්න පුළුවන් වෙනවා 32 කියන්නේ දෙකේ පස්වෙනි බලය ළමයි. එහෙනම් කියන්නේ 32 කියන්නේ කීයද? දත් 32 නෙමෙයි ඈ. හරිද? එහෙනම් 32 කියන්නේ කීයද? දෙකේ පස්වෙනි බලය. එහෙනම් මන්ට තෑගි. දෙකේ පස්වෙනි බලය සමානයි. පේනව නේද? මෙතන පේනවා. දෙකේ පස්වෙනි බලය සමානයි r ගේ පස්වෙනි බලය. ඒ නිසා මට කියත හැකි r සමානයි 5යි. r සමානයි 2යි. sorry r සමානයි 2යි. හේතුව බලයට බලය සමානයි නම් මේ දෙන්න සමාන නම් පාදයට පාදය සමාන වෙන්න ඕන. මම උඩින් ලියන්නම්. එහෙනම් මට එනවා r සමානයි 2යි. ඔන්න හෙව්ව උත්තරේ. හරිද? දැන් මේ ගාන බලන් හිටපු අයට පැටලෙන්නේ නැහැ. සර් මොකක්ද ඒ ලියු පිළිවෙල ඊතලයක් හිටුව මොකෙද්ද වගේ නායක වගේ උත්තරයක් ගන්න. r සමානයි 2යි. තේරෙනවද? හරි පට ගාන ලියා ගන්න. ඊට පස්සේ අපි යනවා මේකේ පද ගානක එකතුව හොයන එකට. මොකද අපි මේක අල්ලන් හිටියා හොඳටම වැඩි දැන්. අපි මේක එකතුවට ගිහිල්ලා ඊට පස්සේ පාස් ටේබල්ස් ගානක් හදමු. උපරිම try එක දෙමු. ඒ නිසා ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. ලියලා ඉවරයි අත උස්සන්න. ආමන්න ලියලා නැතුව ඇති. ඉතින් ඒක ඇත්තේ ඉතින් මට බනින්න දෙපා කවුරුත්. ආම ලියනවා ඇති. ලියන්න අවුලක් නැහැ. මේ ඔය එක්ක විනාඩි 5 බ්‍රේක් එක ගමුද? මේක ලියන්නත් එක්කම වෙලාව දෙන්න විනාඩි 5යි ඈ 9:35ට වැඩේ පටන් ගන්නවා. විනාඩි 5ක බ්‍රේක් එක. ඉක්මනට විනාඩි 5 ඉවර වෙලා යනවා. ඒ නිසා දැන් ඔන්න බ්‍රේක් එක පටන් ගන්නවා. මේ බ්‍රේක් එක දෙන්නේ හිමේ දුවන්න නෙමෙයි ඈ. විනාඩි 5ක් පොඩ්ඩක් කාලා බීලා එහෙම එන්න. කාලා බීලා එන්න එපා. වතුර ටිකක් බීලා එන්න. යන්න එපා. හන්ද ගියොත් විනාඩි 20ක් විතර යනවා ඈ. තව විනාඩි 4යි තියෙන්නේ.
හරි එහෙනම් වැඩේ පටන් ගමු සෙට් එක. කො දැන් අපේ පන්ති ඉන්න සෙට් එක අත උස්සන්න පට ගාලා අත උස්සන්න. පට ගාලා දැන් කට්ටිය ලීව් වෙලා වගේ සමහර අය. මොකද දන්නේ නැහැ. අවුල්. එහෙම ලීව් වෙන්න බෑ. හරි. වැඩේ ඉන්න ඕන. කැන්සලක් එහෙම පටන් ගත්තද ගෙවල් පැත්තේ? බෑ. හරි. දැන් බලමු වැඩේ ඊළඟට මොකද්ද සීන් එක කියලා බලමු. හරි. අනුමාත්‍රකාව දාගන්න ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණිය. දැන් මම මේ කියන එක අනුමාත්‍රකාවක් වශයෙන් ලියාගන්න. මාත්‍රකාවක් විදිහට දාගන්නකො. මාත්‍රකාවක් විදිහට දාගන්න ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව සෙවීම. ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව සෙවීම. ගුණෝත්තර ශ්‍රේණියක පද n ගණනක එකතුව සෙවීම. හරිද? පද n ගණනක එකතුව සෙවීම. හරි. හරි. හරි නේද? මාතෘකාව දාගත්තද? හරි. එතකොට බලන් ඉන්න මෙහෙම. දැන් ඔන්න ඔයාලගේ යාළුවෙක් අහනවා මං ගාව ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා මචං. හැබැයි මට මේකේ පද ගානක එකතුව හොයාගන්න බෑනේ. මොකක්ද එයාට බෑ කියන්නේ? පද ගානක එකතුව හොයාගන්න බෑලු. එහෙනම් ඔයාලා දැන් කල්පනා කරනවා රෑ නින්දෙන් මොකද්ද කල්පනා කරන්නේ? අදත් මට ගණිතයට අධිපති දෙයියෝ උදව් වෙයිද පද ගානක එකතුව හොයන්න? දැන් ඔන්න නිදා ගන්න දැන් නිදා ගන්නවා. දැන් නිදා ගන්න එපා දැන් නිදා ගන්න කියලා නෙමෙයි කිව්වේ මම ඔය කලින් දවසේ නිදාගත්තා කියලා. හරිද? දැන් නිදා ගන්න ඉඳන්නේ අපේ සෙට්. එහෙමයි. යන්නත් බෑ හොඳේ නිදා ගන්න එහෙම නෑ. හරිද? නිදාගත්තම දැන් ඔන්න ගණිතයේ අධිපති දෙයියෝ වෙලා කියනවා මම අදට උදව් කරන්නම්කෝ. හැබැයි ඉතින් මමයි මහන්සි වෙන්නේ ඔයාගේ නම යන්නේ. ඇත්තට ඉතින් හොයාගන්න එකාගේ නම යන්නේ දැන් මේ ගණිතය දන්නේ නැනේ ගණිතයට අධිපති දෙවියන් වහන්සේ තමයි කිව්වේ කියලා. හරිද? දැන් බලන්න ගණිතයට අධිපති දෙයියෝ කියනවා මෙහෙම R එකට වඩා ලොකුයි නම් මොකද්ද කියන්නේ? මොකද්ද? R කියන එක නා එකට වඩා ලොකුයි ඒ කිව්වේ. ඉතින් පොදු අනුපාතය එකට වඩා ලොකුයි නම්. ඒ කියන්නේ පොදු අනුපාතය ඒ කිව්වේ අර කලින් හිටපු එක ගුණ වෙන්නේ එකට වඩා ලොකු ඉලක්කමකින් නම්. ඒ කියන්නේ උදාහරණයකට ධන එකක් ගෙන්නම්. නැත්තම් ඍණ එකක් වෙන්න බැරි උදාහරණයකට මේ ගුණෝත්තර ශ්‍රේණිය බලන්නකො. 2 ඍණ 4 ඊට 8 ඍණ 16 බලන්න මුව ගුණ වෙවි ගිහිල්ලා තියෙන කීයක්ද කියලා නිකමට හිතන්නත් පුළුවන් අපිට මේක පොදු අනුපාතය වෙනම හොයන්න ඕනේ නැහැ. පොදු අනුපාතය වෙනම හොයන්න ඕනේ නැහැ හිතන්නත් පුළුවන්. හරිද? හිතන්නත් පුළුවන්. බලන් ඉන්නකො පොඩ්ඩක්. දැන් බලන් ඉන්න මේකෙදී බලන් ඉන්න සීන් එක මේක මේ බලන්න 2 4 වෙන්නේ 2කින් ගුණ වෙලා තමයි. හැබැයි 2 ඍණ 4 වෙන්න නම් ඍණ 2කින් ගුණ වෙන්න ඕනේ ඍණ 2කින් ගුණ. දැන් මේකේ පොදු අනුපාතය ඍණ 2 බලන්න. ආයේ ඍණ 1 ධන උත්තරයක් ලැබෙන්න ඍණ 1කින්ම ගුණ වෙන්න නම් ඍණ 2කින් තමයි ගුණ වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. මූත් ඍණ 2කින් ගුණ වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට එකපාරට මෙහෙම තේරුන්නේ නැත්නම් පොදු අනුපාතය හොයන්න. මුගේ පොදු අනුපාතය පොඩ්ඩක් හොයන්න බලන්න. අපි මේ පද දෙක අරන් හොයමු. මේ පද දෙක අරන් හොයමු. පසුපදයේ බෙදන්න ඕන පෙර පදේ. මොකද කරන්න ඕන? පසුපදයේ බෙදන්න ඕන පෙර. එහෙනම් මෙතන r සමානයි 8 බෙදීම ඍණ 4. 8 4ෙන් බෙදුවම 2යි. හැබැයි ධන 1කුයි ඍණ 1කුයි බෙදුනොත් උත්තරේ මොකද? ධනයි ඍණයි බෙදුනොත් ලකුණු වෙනස් නේ. ලකුණු වෙනස් කියන එකේ තේරුම මොකද්ද? උත්තරේ ඍණයි. එහෙනම් උත්තරේ එන්න ඕන ඍණ 2යි. මොකද්ද උත්තරේ එන්නේ? ඍණ 2යි. ඒක සරල තේරුම මුගේ පොදු අනුපාතය ඍණ 2යි. ඍණ 2 කියන්නේ එකට වඩා ලොකු එකෙක්ද චූටි එකෙක්ද? චූටි එකෙක්. ඒතකොට මේ වෙලාවට ගණිතයේ අධිපති දෙවියෝ වෙන සීන් එකක් කිව්වා. ලොකු වෙලාවට වෙන සීන් එකක්. ඒ දෙන්න අතර ලොකු වෙනසක් නැහැ. ඉන්නකො ගණිතයේ අධිපති දෙවියෝ කියපු මැෂිම කියනකම් පොඩ්ඩක් ඉන්නකො. එතකොට තේරෙයි සීන් එක. එබන් ගණිතයේ අධිපති දෙවියෝ මුලින්ම කිව්වා SN කියන්නේ දැන් ඉතින් අපේ මැෂිමේ තියෙන එවුන් ටික හඳුන්වලා දෙන්න බෑ ඔක්කොටම කලින්. ගණිතයට අධිපති කිව්වා අධිපති දෙවියන් වහන්සේ කිව්වා SN කියන්නේ පද n ගණනක එකතුව. පද n ගණනක එකතුව.
පදයෙන් ගණනක එකතුව. පදයෙන් ගණනක එකතුව. හරිද? ඕක තමයි වෙනස. අරවට වඩා ඒ දැන් අරකෙ තිබ්බේ tn නේ. tn කියන්නේ මොකද්ද? n වන පදේ අගය. sn කියන්නේ මොකද්ද? පද n ගණනක එකතුව. ඇත්තටම මොකද මුල් පද n ගණනක. හරිද? මුල් පද n ගණනක එකතුව. මුල් පද. එහෙනම් අපිට බෑ මැද්දේ. මට ඕන වුණොත් 10 වෙනියකින් නම් 18 වෙනියට එකතුව හොයන්න. එහෙම හොයන්න බෑ. විදියක් තියෙනවා. එකපාර හොයන්න බෑ මේ මැෂිමින්. තේරෙනවද? මේ මැෂිමින් එකපාර හොයන්න බෑ. එතකොට මෙතන ලියන්න මුල් පද n ගණනක එකතුව. මොකද්ද? මුල් පද n ගණනක එකතුව. මුල් පද n ගණනක එකතුව. හරි. ඊට පස්සේ a කියන්නේ කලින් එකාම තමයි මුල් පදය. a කියන්නේ මුල් පදය. හරි. ඊට පස්සේ r කියන්නේ කලින් එකාම තමයි පොදු අනුපාතය. පොදු අනුපාතය. හරි. ඔය ටිකනේ හිටියේ අපි. පොදු අනුපාතය. ඊට පස්සේ n කියන්නේ කී වෙනියද කියන එක. කී නැත්නම් මෙතනදී දැන් මෙතන ඉඳන් පද ගණන. පද ගණන. ඒ කියන්නේ පද කීයක එකතුවද ඔයාලට ඕනේ? පද ගණන. තේරෙනවද? හරි. දැන් එහෙනම් බලන්න යන්නේ ගණිතයට අධිපති දෙයියෝ අපිට දුන්න මැෂිම මොකද්ද? අපි දැන් බලන්න යන්නේ දීපු මැෂිම මොකද්ද? ගැම්මට බලන්න මැෂිම. ඔන්න දැන් කියනවා ගණිතයට අධිපති දෙවියන් වහන්සේ. දැන් ඔන්න මාර වාසිය අපිට අයියේ. අපි මහන්සි වෙන්න දෙයක් නැහැ. ගණිතයට අධිපති දෙවියන් වහන්සේ අපිට හොයලා දෙනවා. මොකද්ද? මැෂිම. මෙන්න මෙහෙම. AR හරිද? මෙතනදී වර්ණනක් වෙනවා. සෝරි. මෙහෙම මැෂිම. හරිද? SN සමානයි ARN ඍණ එක. මෙතනදී ඍණ එක තියෙන්නේ බලයක් විදිහට නේ. දැන් බලයේ ඍණ එක තිබ්බනම් මෙහෙම නෙන්න ඕනේ. එතෙන් නෙමෙයි ඍණ එක තියෙන්නේ. ඍණ එක තියෙන්නේ වෙනම. R ගේ n වන බලයෙන් එකක් අඩු කරන්න. බලයෙන් නෙමෙයි අඩු කරන්න. R ගේ n වන බලයේ උත්තරේ හොයලා එකක් අඩු කරන්න. අපි බලමු ගාන හදද්දි කොහොමද මේක එන්නේ කියලා. හරිද? ඊට පස්සේ මේ උත්තරේ බෙදන්න ඕන R ඍණ එකකින්. බය වෙන්න එපා. මේ මැෂිම මතක තියාගන්නකො එච්චරයි. මැෂිම මතක තියාගන්නකො. මොකද්ද? rn ඍණ එක බෙදීම r ඍණ එක. හරි. එතකොට මේක තමයි පාවිච්චි කරන්නේ r කියන එක එකට වඩා ලොකු වුණා. මොන වුණාමද? r කියන එක එකට වඩා ලොකු වුණා. පාවිච්චි කරනවා මේක. හරි. r කියන එක එකට වඩා ලොකු වුණා. දැන් කැමති නම් අවස්ථා දෙකටම ඔයාලට මේක r එකට වඩා ලොකු වුණා r එකට වඩා චූටි වුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. r ලොකු වුණාම විතරක් මේක පාවිච්චි කරන්න කියන එකේ හේතුව තමයි මේකෙදි උත්තරේ ධන ලැබෙනවා r එකට වඩා ලොකු එකක් පාවිච්චි කරොත්. ඔබ සරලවම කියලා දෙන්නම් ගානකදී. හරිද? දැන් මෙතනදී කියලා දුන්නොත් ඔයාලා ඔක්කොම පටලගෙන අච්චාරු කරගන්න. ඒ නිසා මම මේක කියලා දෙන්නේ නැහැ. ඔයාලා මතක තියාගන්න r එකට වඩා ලොකු වුණොත් මේක පාවිච්චි කරන්න. ඔයාලට මේක විතරයි නම් මතක. දැන් මේක මතකයි නම් අනිත් එකව හදාගන්න පුළුවන්. හරිද? අනිත් එකවත් හදාගන්න පුළුවන්. දැන් බලා ගන්නකො. මේකගෙම දැන් ගණිතයේ අධිපති දෙවියන් වහන්සේ කියනවා ඔයා r එකට වඩා චූටි වෙලාවයි. මොකද කියන්නේ? මෙවන් r කුඩයි එකට වඩා. හේතුව මේකේ කට ඇරලා තියෙන එක පැත්තට. අසමානතා ලකුණ පොඩ්ඩක් මතක් කරන්නම් කට්ටියට. කට ඇරලා තියෙන එක පැත්තට. මේ කියන්නේ එක ලොකුයි. r කියන එක චූටි. එහෙනම් r එකට වඩා චූටි වෙලාවදී මේක පාවිච්චි කරනවා මේ විදිහට. එහෙම වෙනවා මූගේ උඩ එකවයි යට එකවයි මාරු කරන්න දෙපැත්ත. ඒ කියන්නේ මෙහෙම. මේක මෙහෙම මාරු කරන්න, මේකත් මෙහෙම මාරු කරන්න. ඒ කියන්නේ එක ඍණ rn බෙදීම එක ඍණ r. තේරුණාද කරපු දේ? මුව මෙහෙම සැප් කරා. මුව මෙතනට දැම්මා, මුව මෙතනට දැම්මා. උඩ එකාවෙත් එහෙමයි නේද? මුව මෙතනට දැම්මා, මුව මෙතනට දැම්මා. යා මෙයාවත් සැප් කරා. මෙයා ස්වැප් කරා, මෙයා ස්වැප් කරා. එන්න. දැන් මෙහෙම වෙනවා. තේරුණා? ඔය එක එක මත තියාගත්තා නම් යටි අනිත් එකව පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට කොහොමද ඕක වෙනස් කරලා මතක තියාගන්නේ? මෙවන් r ගෙන් එකක් අඩු වුණොත් ධන උත්තරයක් එන්නේ r එකට වඩා ලොකුයි නම්. ඒකේ මොකද්ද? උදාහරණයක් විදිහට 3න් එකක් අඩු කරොත් කීයද එන්නේ? 2යි. 2න් එකක් අඩු කරොත් 1යි. හැබැයි මම ඍණ එකෙන් එකක් අඩු කරොත් එන්නේ මොකද්ද? අවුල් නේද? ඍණ උත්තරයක් නේද එන්නේ? ඍණ දෙකක් නෙන්නේ. ඒ වෙලාවටත් මේක පාවිච්චි කරන්නේ නැහැ. එකට වඩා r ලොකු වෙලාවෙ තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් 2න් එකක් අඩු කරන එක අවුලක් නැහැ නේ. එහෙනම් අවුල. මෙතනදී අය කරන්නේ මේ එකට වඩා චූටි නම් එකෙන් එකට වඩා චූටි එකක් අඩු කරන්න ලේසි. බලන්න එකෙන් 0.5ක් අඩු කරනවා. එකෙන් 0.5ක් අඩු කරනවා. ඒකට 0.5යි. එතන ඔළුවට දාගන්න r ලොකු වෙලාවෙදී මේක r එකට වඩා ලොකු වෙලාවෙදී මේක r එකට වඩා චූටි වෙලාවෙදී. තේරුණාද? හරි. මැෂිම තේරුණ අය අත උස්සන්න. මැෂිම තේරුණ අය. මැෂිම තේරුණ අය අත උස්සන්න. දැන් මේ මැෂින් දෙකක් නෙමෙයි ඈ. මැෂින් දෙකක් නෙමෙයි. සරලව තේරුම් ගන්න. මේ එකම මැෂිම දෙවිදියකට හැඩගස්වනවා. උදාහරණයක් විදියට අපේ ඩ්‍රිල් එකක්. හිතන්න ඩ්‍රිල් එකක් තියෙනවා කියලා ඔයාලා ගාව
ඩ්‍රිල් එක ඇන ගලවන්න පාවිච්චි කරන්න බැයිද? ඇනේ තද කරන්න පාවිච්චි කරන්න බැයිද? දැන් හිතන්න ඇන ගලවන ඩ්‍රිල් එකක් කියලා වෙන එකක් නෙමෙයි ඇන ගලවන එකක් නේ. තේන්නේ? ඒකෙන් ඇනේ තද කරන්නත් පුළුවන් ඇනේ ගලවන්නත් පුළුවන්. ඒ වගේ තමයි එකම ඩ්‍රිල් එකනේ. දැන් එකම මැෂිම R එකට වඩා ලොකු වෙලාවදී මේක පාවිච්චි කරන්න පුළුවන්. R එකට වඩා චූටි වෙලාවදී මේක පාවිච්චි කරන්න වෙච්ච නේ. පට ගාලා ලියන්න අපේ මැෂිම. මැෂිම ලියන්න පට ගාලා මැෂිම. ලියගන්න පට ගාලා. මැෂිම ලියන්න මැෂිම ලියා ගන්න ඉක්මනට. හරිද? හරිද මැෂිම ලියාගෙන ඉවරද? ඉක්මනට ලස්සනට ලියන්න ඕනේ මම පොඩි වෙලාවක් දෙන්නම්. මේව ලස්සනට තියෙන්න ඕනේ පස්සේ බලද්දි හරියට තියෙන්න ඕනේ. දැන් මේක මැනුවල් එක අපේ. මේක තමයි තියෙන්නේ මොනවද තියෙන්නේ අපේ කියලා. හරිද? පට ගාලා කරන්න. හරි. දැන් මුලින්ම අපේ සෙට් එක අතපල්ලයට දාන්න. ඊට පස්සේ කරලා ඉවරයි අත උස්සන්න. ලියලා ඉවරයි අත උස්සන්න. අපේ සෙට් එක අතපල්ලයට දාන්න මුලින්. ඉවරයි. දැන් හරි. ලියලා ඉවරයි වගේ. මකනවා එහෙනම් සීන් එක හරි නේද? මකනවා එහෙනම් දැන් ඉස්කෝලේ මේව කරලා නැතුව ඇති. අවුලක් නැහැ. දැන් මෙහෙමයි. ඉස්කෝලේ කරද්දී මීට අමතරව තව ගණන් කියලා දෙයි. මොනවද? මීට අමතරව තව ගණන් කියලා දෙයි. ඒත් ළමයි හැම ගානක්ම ඕන වෙන්නේ නැහැ O level වලට. තේරෙනවද? අපි අවශ්‍ය ටික කරගෙන යන්නේ. තේරෙනවද? අපිට මොකද අපි ලොකු සිලබස් එකක් තියෙනවා කවර් කරන්න. අපි අවශ්‍ය ටික බිඳුවේ නම් කියලා දෙනවා. අවශ්‍ය ටික බිඳුවේ නම් කියලා දෙනවා. අනවශ්‍ය ඒවායි ඔක්කොම කරගෙන යන්නේ නැහැ. මොකද හේතුව තමයි අනවශ්‍ය ඒවාත් කරොත් අපිට කරන්න ටයිම් එක මදි. අනික ඔයාලගේ ඔළුවටත් අනවශ්‍ය ගොඩාක් දේවල් දාගෙන තේරුම් ගන්න නැහැ. අවශ්‍ය ටික දාගත්තා නම් ඉවරයිනේ ගේම් එක හදයි. හරි. එතන බලන් ඉන්න. හරි. එහෙනම් මේක ලියාගත්ත නේද? මැෂිම අපිට මේ එකම මැෂිම හැමතැනම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම අවුලක් නැහැ. මොකද්ද නැත්තේ? අවුලක් නැහැ. එකම මැෂිම හැමතැනම පාවිච්චි කරන්න අවුලක් නැහැ. ඔයාලා මේක විතරක් හරි මතක තියාගන්න ඕනේ. මේක විතරක් හරි මතක තියාගන්නකො ඒක ඇති. මේක පාවිච්චි කරන්න R එකට වඩා ලොකු වුණාම තමයි. හැබැයි ඔයාලට මේක මතක තියාගන්න අමාරුයි වගේ නම්. ඉතින් මූගේ උඩ යටේ මාරු කරන්න විතරයි තියෙන්නේ. ඒක එකපාර මතක වෙන්නේ නැත්තම් එක එක විතරක් මතක තියාගන්න ඔය ඇති. හරිද? එක එක මතක තියාගන්න ඒ ඇති. ඒකකින් ගණන් සියරම හදත හැකි අනිත් එක ඕනේ. මම මකන එහෙනම් මේක. මං හිතනවා ලියාගෙන ඉවර ඇති කියලා. මෙහෙම හරිද? දැන් අද පන්තියේ ඉවරුනාම ඔයාලට සාමාන්‍යයෙන් මං කියලා දෙන දේ මොකක් හරි අවුලක් තියෙනවා නම් මට කියන්නේ. කියන්නේ මම කතා කරන සද්ද වැඩිද? යන වේගය වැඩිද? මොකක්ද කියන එක මට කියලා යන්න. නැත්තම් හොඳක් තියෙනවා නම් ඒක හරි කියන්න. දැන් මට දැනගන්න ඕනේ දෙයක්. දැන් අපේ පන්තියේ මොකද දන්නේ ස්ලිප් එක එන්න නැහැ මම. මොකක් වෙසක් නිසාද නැත්තම් මොකද්ද කියලා මම දන්නේ නැහැ නේ. ඉතින් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාලා යන්න සෙට් එක මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් හරිද? ඒ කියන්නේ ඔයාලට ඇහෙනවා අඩුයිද? නැත්තම් මගේ ස්පීඩ් එක වැඩිද? නැත්තම් ස්පීඩ් එක අඩුයිද? මොනවද කියලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න. ඒක අවුලක් නැහැ. මට දාන්න. එතකොට අපි බලමු ඒක සොල්ව් කරගන්න ඔයාලට මොකක් හරි අවුලක් තියෙනවා නම් මට දාන්න. හරි. දැන් අපි බලන්න යන්නේ පද ගානක එකතුව. පද ගානක එකතුව බලන්නයි යන්නේ. ඔන්න බලන් ඉන්න සෙට් එක. හරිද? හරි. අපි බලමු මෙහෙම ගානක්. හරි. පළවෙනි ගාන මුල් පදය පහද පොදු අනුපාතය මුල් පදය පහද පොදු අනුපාතය දෙකද වන ගුණෝත්තර ශ්‍රේණියක දෙකද වන ගුණෝත්තර ශ්‍රේණියක ගාන ලියා ගන්න මාත් එක්ක. දැන් ඉතින් බලාගෙන ඉන්න එපා නිකන් කට අරගෙන මාත් එක්ක ගාන ලියා ගන්න. වන ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද 8හි එකතුව සොයන්න. 8 නම් වැඩි වෙයි. මුල් පද 6ක කියලා මුල් පද 6හි එකතුව සොයන්න. ඔන්න දැන් ගැම්මට වැඩේ කරමු. මුල් පද 6 එකතුව හොයන්න තියෙන්නේ. හරිද?
මුල් පද 6 එකතුව සොයන්න. මුල් පද 6 එකතුව හොයන්න බලන්න ගැම්මට පුළුවන් අය හොයන්න මම ඒක කරගෙන යන්නම්. පුළුවන් අය හොයන්න. දැන් අපි දන්න මැෂින් එක මොකද්ද මේකේ පොදු අනුපාතය 2යිලු. එකට වඩා ලොකුයිනේ පොදු අනුපාතය. එහෙනම් අර පළවෙනි ගාව පාවිච්චි කරනවා. Sn සමානයි A වරහන් ඇතුලේ Rn කියන බලයෙන් අඩු කරන්න ඕන එක. ඊට පස්සේ යටට එන්න ඕන R අඩු කිරීම එක. හරිද? Rn එක. ඔන්න ඕක තමයි මැෂිම. දැන් ওই මැෂිමේ මම නොදන්න එකෙක්ව හොයන්නම්. මොකෙක්ව හොයන්න නම් නොදන්න එකෙක්ව හොයන්න නම් ළමයි අනිත් හැමෝම දැනගෙන ඉන්න ඕන. මොකක්ද දැනගෙන ඉන්න ඕන? අනිත් හැමෝම දැනගෙන ඉන්න ඕන. දැන් උදාහරණයක් විදිහට මේ මැෂිම පාවිච්චි කරලා ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මුල් පද ගානක එකතුව අහන්න පුළුවන්. මුල් පදය අහන්න පුළුවන්. පොදු අනුපාතය අහන්න. ඉතින් මේ මැෂිමේ ඉන්න හැම පදයක්ම අහන්න පුළුවන්. තේරුණාද? එතකොට ඔයාගෙන් පොදු අනුපාතය අහනවා නම් අනිත් එව්ව දෙයි. මොනවද දෙයිද? පොදු අනුපාතය අහනවා නම් අනිත් එව්ව දෙයි. මුල් පදය අහනවා නම් අනිත් එව්ව දෙයි. ඒ වගේ තේරුණාද? මොකක් හරි එකෙක්ව අහනවා නම් අනිත් සෙට් එකව දෙනවා. තේරුණාද? ඌව හොයන්න තියෙනවා අනිත් සෙට් එකව දෙනවා. තව ක්‍රමයක් තියෙනවා. එකෙක්ව හොයනවා නම් සමීකරණ දෙකක් දෙන වෙලාවල් තියෙනවා. ඒක ගැන පස්සේ කතා කරමු. වැඩි හිතන්න එපා ගේම් එක ගාමු. හරිද? වැඩි හිතන්න එපා. මේක පොඩ්ඩක් උඩට දාගන්නකො. ඒව අහනවා නම් අනිත් එවුන්ව දෙනවා. Sn අහනවා නම් කියන්නේ මේ මුල් පද ගානක එකතු අහනවා නම් මේ සෙට් එක දැනන් ඉන්න ඕනේ. හරි? දැන් බලමු වැඩි ඈ. දැන් බලන් ඉන්න. මෙතන අහන්නේ මුල් පද 5ද? මම මුල් පදේ 5ද? මුල් පදේ 5යිලු. එහෙනම් A කියන්නේ 5යි. A සමානයි 5යි. ඒක තේරෙනවා මුල් පදේ 5යි. ඊළඟට කියනවා පොදු අනුපාතය 2යි. ඒ කියන්නේ R සමානයි 2යි. වන ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද 6හි එකතුව. දැන් බලන්න. මුල් පද කීයක එකතුවද මට ඕන? මුල් පද 6ක එකතුව ඕන. මුල් පද කීයක එකතුවද? මුල් පද 6ක. එහෙනම් n සමානයි 6යි. ඇයි ළමයි? ඇයි අපේ සෙට් එක? n කියන්නේ මුල් පද කීයක එකතුවද ඕනේ කියන එක. දැන් මට මුල් පද 6ක එකතුව ඕනේ නම් මම හොයන්න ඕනේ n සමානයි 6 වෙලාවෙදී තමයි හොයන්න ඕනේ. එහෙනම් බලන්න මම මෙතන Sn දන්නවද? Sn කියන එකේ තේරුම මොකද්ද? පද n ගණනක එකතුව. දැන් මට මෙතන ඕනේ පද 6කනේ. පද 6ක එකතුව. දන්නවද නැහැ? එහෙනම් මම ලියන S6. එතන S6. සමානයි A කියන්නේ කීයද? A කියන්නේ 5යි. 5. අපි දන්නවා මේ A කියන එකයි මේ වරහණ අතර ඉන්නව හැංගිලා අගුණ කිරීම ලකුණ. මොකಾದ ඉන්නේ හැංගිලා ගුණ කිරීම ලකුණ. ගුණ කිරීම වරහණ ඇතුළේ ඉන්නවා Rn. R කියන්නේ කීයද? R කියන්නේ 2යි. n කියන්නේ 6. දෙකේ 6 වෙනි බලය අඩු කිරීම 1. ඊට මුව බෙදන්න ඕන R රින 1. R කියන්නේ කීයද? 2යි. එහෙනම් 2 රින 1. තේරුණාද සීන් එක? මේක ආදේශ කරපු එක සීන් එක. සීන් එක තේරුණා. ආදේශ කරපු සීන් එක තේරුණාද? ආදේශ කරනවා කියන්නේ නොදන්න එකාව ගලවලා දන්න එකාව ඇතුළට ඔබනවා. බලන්න. ඒව දන්නවා, ඒව ගැලෙව්ව 5 දැම්මා. ආර්ව දන්නවා, ආර්ව ගැලෙව්ව 2 දැම්මා. එන්ව දන්නවා, එන්ව ගැලෙව්ව 6 දැම්මා. සෝරි. එකව එක කොහොමද දන්න එකෙක් නේ ඌ ආයි ගලවන්න දෙන්නේ ඌ එහෙම දානවා. තේරුණාද? එතන ආර්ව දන්නවා 2යි දැම්මා. මූව ගලවන්න දෙන්නේ මූ දන්න එකෙක් ඌ එහෙම දීලා. තේරුණා සීන් එක? හරි. ඊළඟට බලමු මූ සුළු කරන විදිය. දැන් මාර කේස් එක. අපි දන්නවා සුළු කිරීම ලෝකේ රජා වරහණ. හරිද? දැන් මේ බලන්න වරහණ ඇතුලේ ගණිත කර්ම ඇත්තටම දෙකක් ඉන්නවා. එකක් බලය අනිත් එක අඩු කිරීම. තේරෙනවද? බලයක් කියන එක අපි බලය කියන කෙනාට ප්‍රමුඛතාව තියෙනවා අල්නයන්නට වගේම. අපේ ප්‍රමුඛතාව කොහොමද තියෙන්නේ? 1 බෙගුදරනේ. 1 බෙගුදරි. හරිද? ඍණ කියලා ගන්න පුළුවන් මෙහෙම. ධන ඍණ. හරිද? ඒකට වරහන් අල්නයන්න කියන එක ඇතුළේ ළමයි දෙකක් තියෙනවා. අල්නයන්න සහ බලය කියන දෙකම තියෙනවා. ඔයාලා ඒක දන්නේ නැතුව ඇති. අල්නයන්නයි බලයයි කියන දෙන්නටම තියෙනවා එකම ප්‍රමුඛතාව. ඒකට මේ වරහන් ඇතුලේ වර්ග දෙකක් තියෙනවා. බලයක් ඉන්නවා අඩු කිරීම. එහෙනම් මේ වරහන් ඇතුලේ ඉන්න එකාගේ මුලින්ම බලය සුළු කරලා ඉන්නවා. තේරෙනවද? එහෙනම් තාම ಗುಣ කරන්න අයිතිය නැහැ. හරිද? 5 කොහොම ඉන්නවා ಗುಣ කිරීමත් කොහොම ඉන්නවා. දෙකේ 6 වෙනි බලය කීයද? බලමු. 2 2 වරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32යි. ඒ කොහොමද අනේ 32 තව 32 ගුණ ගන්න ඕන දෙකෙන්. හරි ඕක කොහොමද උනේ කියලා බලමු ලියලම ලියලම් බලමු ඕක ටික ටික පුරුදු වෙන්න අතින්ම ගන්න. දෙකෙන් ගුණ කරන එක ගේමක් නෑනේ අපිට නේ. දෙකෙන් ගුණ කරන ගේමක් නෑනේ. ඒ නිසා අතින් ගන්න පුරුදු වෙන්න. දැන් බලමු පොඩ්ඩක් ලියලා. දෙක ගුණ කිරීම 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 දෙක. දැන් බලන්න මේ. මොන බලන්න. දෙවරක් මගේ ඇඟිලි පහ දිහා බලන්න. පේනව නේද මෙහෙම? මෙහෙම. මොන බා දෙවරක් දෙක. දැන් මොන දෙකේ එකක් මං ගන්න ඕන 2යි. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32යි. 32 වරක් 64යි. දැන් කොහොමද මේ
දෙවරක් දෙක 4යි. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 වරක් දෙක 64යි. දැන් මේක දෙවරක් 6 නෙමෙයි ඈ. ඔළුවට වැරදි දාගන්න එපා. කොහොමද ඔක උනේ කියලා ඕනනම් තා පොඩ්ඩක් පැහැදිලි කරන්න. දෙවරක් දෙක 4යි. දැන් බලන්න ඊට පස්සේ ආයි 4 මූත් එක්ක ගුණ වුණාම 8යි. 8 මූත් එක්ක ගුණ වුණාම 16යි. 16 මූත් එක්ක ගුණ වුණාම 32යි. 32 මූත් එක්ක ගුණ වුණාම 64යි. ඔන්න ඔහම උත්තරේ 64 ආවේ. මම ලියලා පෙන්නුවේ එකපාරක් හරි පෙන්වන්න දෙබෑ වෙන සීන් එක. අමතකයි ඇතිනේ ඒකයි ඈ. හරි. එතකොට මෙතන එනවා වරහන් ඇතුලේ 64 අඩු කිරීම එක. මෙතන යට නම් දෙකෙන් එකක් අඩු කරගන්න පුළුවන් එකයි. තේරෙනවද? යට එක හිටියොත් මම ඌ ගණන් ගන්නවද? යට එක ඉන්නවනම් මම ඌ සත පහකට ගණන් ගන්න නෑ ළමයි. හරිද? හරි. එහෙනම් බලන්න S6 සමානයි 5 වරක් 64 එකක් ගියාම 63යි. එහෙනම් 5ව 63. 63 පහෙන් ගුණ කරලා බලන්න ඕන. බලන්න 5 වරක් 3 මේ මෙයාව මේ පස්සේ ඉන්න එකයි මොන 5 වරක් 3 15යි. 5 දානවා එකක් ඉතුරුයි. 5 වරක් 6 30යි. අර ඉතුරු එක 31 නා 315යි. මෙහෙම එකපාර කරන්න බෑ නම් පැත්තෙන් ගුණ කරගන්න. තේරුණාද සීන් එක? සීන් එක තේරුණා යට උස්සන් පට ගාලා මේක ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න ඊට පස්සේ ගානක් දෙනවා හදන්න ඕනේ. පට ගාලා ලියා ගන්න. හරි ඉක්මනට ලියා ගන්න. ලියා ලියා ගන්න පට ගාලා. ටික ටික ලීව් වෙනවා ඉස්කෝල නිසා දන්නේ නැහැ නේ. හෙට ඉස්කෝලේ නිසාද දන්නේ නැහැ කට්ටිය ලීව් වෙන්නේ. මට මේ අර ඒ සුද්ධිහි මට මේ ඔයාලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න මොකක් හරි අවුලක් තියෙනවද? හරිද? පන්තියේ මොකක් හරි අවුලක් තියෙනවනම් මට දාන්න මම එතකොට බලන්නම් ඒක කොහොමද හදාගන්න පුළුවන් කියලා. හරිද? මට පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න ඔයාලට මොකක් හරි පන්ති අවුලක් තියෙනවනම්. හරිද? හරි ලිලි ඉවරද? ලිලි ඉවරයි අතුස්සන් ලිලි ඉවරයි අතුස්සන් ලියලා ඉවරයි අතුස්සන්. ලියලා ඉවර සෙට් එක. හරි. මම මේක මකන්න දෙනවා. මකන්න එපා කියන නැතුව සරකොට මකන්න එපා කියන. මුලින්ම අතපල්ලයට දාන්නව සෙට් එක. මකන්න එපා කියන නැතුව සන ඔමිටු නිදිද? මකන්න එපා කියන නැතුව සන මකන්න එපා. මකන්නේ නැහැ. හරි. හරි මෙන්න මෙතන 6 තියෙන්නේ පොඩ්ඩක් මැකිලා ඒක. පට ගාලා ලියාගන්න. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඕනනම් දාන්නම් ගෲප් එකට. හරි දැන් ඕක මම මේ දකුණු පැත්ත මහනවා ඕකේ මම ගානක් ලියනවා අපේ අනිත් ලියලා ඉවර අයට ගානක් හදන්න මෙතනින් ලියනවා. හරිද? මාව කැඩි කැඩි වගේ පේනවා අවුලක් නැහැ තව පොඩි වෙලා යන අපිට තියෙනවා. අවුලක් නැහැ මේ ගාන හදන්න. හරි. හරි. මෙහෙම තියෙනවා ශ්‍රේණියක්. දැන් මම මේ කොටුව ඇතුලේ ලියන්නම් මේ ගාන. දැන් මේ ඊළඟ ගාන. හරිද? මෙහෙම තියෙනවා ශ්‍රේණියක් ඍණ 3 කමාවක් ඍණ 9 කමාවක් ඍණ 27 යන ශ්‍රේණියේ යන ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද පහෙහි කියලා පහෙහි එකතුව සොයන්න මුල් පද පහෙහි එකතුව සොයන්න මුල් පද පහේ එකතුව හොයන්න. හරි පට ගාලා මේ ගාන හදන්න මේක ලියාගෙන ඉවරයි. දැන් ලියාගෙන ඉවරයි ගාන හදන්න. හරිද? ලීව් වෙන්න එපා. ඉතින් ගාන හදලා ඉවරලා යන්න. ගාන හදලා ඉවරලා මම හදන විදියත් බලලා යන්න. ඒක කවන්නේ නැහැ. හරිද? පන්ති ඉවරුනාම යන්න. පන්ති ඉවරනකම් ඉන්න සෙට් එක. හරිද? හරි. එහෙනම් ඉක්මනට මේක ලියාගෙන ගාන හදන්න බලන්න. ගාන හදන්න. ගාන හදන්න.
හරි. එහෙනම් බලමු මේ ගාන හදන විදිය. හරි. මේ ගාන හදද්දී බලන් ඉන්න දැන් අපි දන්න මැෂින් මොකද්ද? යම් පද ගානක එකතුව හොයන්න මම දන්නවා මැෂිමක් තියෙනවා අපිට. මොකද්ද මැෂිම? Sn සමානයි A R n ඍණ 1 බෙදීම r ඍණ 1. හරි. දැන් මෙතනදී පොදු අනුපාතය ධන දෙකකින්ද කියලා මම දන්නේ නැහැ. දන්නේ නැතුව තමයි මේක ලිව්වේ. මම හිතුවා මේක එකට වඩා ලොකු ඇති කියලා හිතලා තමයි මේක ලිව්වේ. එකට වඩා ලොකු ඇති කියලා හිතලා තමයි ලිව්වේ. හරි. දැන් බලන් ඉන්නකො. Sn දැන් Sn වල හොයන් තියෙන්නේ. ඒ කියන්නේ ළමයි පද පහක එකතුවට හොයන් තියෙන්නේ. එහෙනම් මූව දන්නේ නැහැ. ඇත්තට මූව තමයි නොදන්න එක. බලන්න. ඒව දන්නවද මුල් පදේ? මේකේ මුල් පදේ දීලා නැහැ කෙලින්ම අපි හොයාගන්න පුළුවන් මූව දිහා බලලා. තේරෙනවද? මුල් පදේ කීයද? ඍණ 3. එහෙනම් අපිට ලියන්න පුළුවන් A සමානයි ඍණ 3. A කියන්නේ ඍණ 3යි. ඊට පස්සේ බලන්න R දන්නවද පොදු අනුපාතේ? පොදු අනුපාතේ දන්නේ නැහැ. හොයාගන්න වෙනවා. පොදු අනුපාතේ දන්නේ නැහැ. හොයාගන්න වෙනවා. මම මෙන්න මේ පද දෙක පාවිච්චි කරලා පොදු අනුපාතය වෙනවා. දැන් ගැම්ම ටිකින් නෑ මම දන්නවා හෙටි ස්කෝර් තමයි තව විනාඩි 5යි මම දන්නවා හෙටි ස්කෝර් තමයි ගොඩක් අයට ඒ නිසා මේ බලන් ඉන්න කවන්නේ. බලන් ඉන්නකෝ R පොදු අනුපාතය හොයන්නේ කොහොමද? පසු පදයේ බෙදන්න ඕන පෙර පදයෙන්. ගේමක් ගහද්දි පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා ඈ. 9 3න් බෙදුනම 3යි. ඍණ 1කුයි ඍණ 1කුයි බෙදෙනවනම් උත්තරේ ධනයි. මොකද්ද උත්තරේ? ධනයි ඈ. එහෙනම් ඇයි සමාන ලකුණු තියෙන උන් දෙන්නේ බෙදුනේ? එහෙනම් උත්තරේ ධනයි. ධන 3යි. ධන දැම්මත් එක නැතත් එක. මේවත් හරි. එන්නව දන්නා මොකද මුල් පද පහේ එකතුවනේ ඇහුවේ. හරි. එහෙනම් ඔක්කොම ටික දන්නවා. දැන් මැෂින් පාවිච්චි කරලා ගානේ උත්තරේ හොයන්න තියෙන්නේ. මැෂිම පාවිච්චි කරන්න තමයි දැන් තියෙන්නේ. දැන් බලන්න. එහෙනම් මාට හොයන්න තියෙන්නේ මුල් පද පහක එකතු වෙන නිසා මම ලියලා S5 සමානයි. A කීයද? A කියන්නේ ඍණ 3යි. මුල් පදේනේ. වරක්. අපි ඍණ නිසා මූට පොඩ්ඩක් වරහණක් දාගමු. මොකද ඍණ එකකින් පොඩ්ඩක් වරහණක් දෙන්නයි. මුල් පදය A වරක් Rn. R දන්නවනේ R කියන්නේ කීයද? 3යි. එහෙනම් වරහණ ඇතුලේ 3 n කියන්නේ කීයද? n කියන්නේ මුල් පද පහක එකතුවනේ. එහෙනම් n කියන්නේ අපි n වලට ලියාගමුද? n සමානයි 5යි. ඒ මුල් පද පහක එකතුවනේ. දැන් 3 පස්වෙනි බලය ඍණ 1 බෙදීම 3 ඍණ 1. මොකද R කියන්නේ 3යි 3 ඍණ 1. හරි. දැන් බලන්න තියෙන්නේ මේකේ උත්තරේ කොහොමද ගන්නෙ? ඍණ 3ව සුල කරන්න බෑ. එයාව කොහොම පොඩ්ඩක් තියාගන්න වෙනවා ගුණ කිරීම. 3 පස්වෙනි බලය කීයද? මුලින්ම මම හොයාගන්න ඕන 3 පස්වෙනි බලය කීයද බලන්න. අපි මෙතන ලියමු 3 පස්වෙනි බලය. 3 පස්වෙනි බලය කියන්නේ 3 5 පාරක් ගුණ වෙලා. හරි 3 5 පාරක් ගුණ වෙලා. 3 වරක් 3 9, 9 වරක් 3 27යි. 27 ඒවා 3ක් 81යි. 81 වරක් 3ක් 243යි. පොඩ්ඩක් පස්සේ ගුණ කරලා බලන්න. 3 වරක් 3 9යි. මේ දැන් මෙතන උත්තරේ 9නේ. 9 වරක් 3 27යි. ඒ කියන්නේ මේ සෙට් එකේම උත්තරේ 27යි. 27 වරක් 3 81යි. 81 වරක් 3 243. එහෙනම් මෙතන එනවා වරහණ ඇතුලේ මූ වෙන උඩනේ 243නේ. 243 ඍණ 1 යට එනවා 3න් එකක් අඩු වුණාම 2යි. හරිද? හරි. දැන් බලන් ඉන්න මෙතන මට එනවා ඍණ 3 ගුණ කිරීම 243 එකක් ගියාම 242යි. 242 බෙදීම 2. දැන් බලන්න. ඔන්න දැන් පොඩක් කපන්න තියෙනවා. අයියේ කපන්න තියෙන්නේ මම යට ඉන්න එකට ආස නැහැ. යන් ගිහිල්ලා කට්ටිය අවුලක් නැහැ. එහෙම කරන්න එපා. මොකද පන්ති අන්තිම වෙනකන් ඉන්න. හරිද? දැන් බලන්න ඉන්න මේ යට ඉන්න එකට උඩ ඉන්න එක කපත හැම මේවා මූද් දෙකෙන් බෙදෙන එකේ මූද් දෙකෙන්ම මේ දෙකට දෙකේව එකයි මූව දෙකෙන් බෙදමු දෙකට දෙකේව එකයි හතරට දෙකේව දෙකයි දෙකට දෙකේව එක එහෙනම් 242 දෙකෙන් බෙදුවම 121යි. හරි. එතකොට මෙතන එනවා අන්තිමට මට ඍණ 3 ගුණ කරන්න තියෙන්නේ 120කින්. 3 121කින් ගුණ කරමු. ඍණ ගැන පොඩ්ඩකට අමතක කරමු. 121 3ක් කියද? 121 3ක් කියද? 363යි. ඍණ 1කුයි ධන 1කුයි ගුණ වුණාම ඍණ. එහෙනම් මට එනවා ඍණ 363 උත්තර. එහෙනම් මේකේ මුල් පද පහේ එකතුව ඍණ උත්තරයක් එන්නේ. හේතුව මේ හැම එකම ඍණනේ. ඍණ සෙට් එකක් එකතු වෙලා ඍණ උත්තරයක් එන්නේ. එහෙනම් ඍණ 363යි. මේක ලියද්දි පැහැදිලිව ලියන්න එහෙම හරිද? ඍණ 363යි. එහෙනම් අපිට එනවා S5 සමාන ඍණ 363. ඍණ 363. ඒකේ තේරුම මොකද්ද? මුල් පද පහෙහි එකතුව කීයද? එකතුව ඍණ 363යි. තේරුණාද සෙට් එකට? තේරුණා සෙට් එකට කෝ ගැම්මෙන්? කෝ ගැම්මඩ? තේරුණා යට උස්සන් සීන් එක තේරුණා යට උස්සන්න. නියමයි. දැන් මේ වෙනකන් හිටපු අය සුපිරි. ගේම ගහන්න පුළුවන්. හරිද? පන්ති අන්තිම වෙනකන් ඉන්නවා කියන්නේ ගේම ගහනවා.
අර ගේම ගහලා ඒ එකක් ෂුවර් එකක් අතේ තියාගෙන යන්න විභාගයට. හරිද? හරි. ඉක්මනට ලියා ගන්න. එහෙනම් මේක ලියාගන්න ලියාගෙන ඉවරලා අපේ පන්තියේ මොකක් හරි යන විදිය අවුලක් තියෙනවා නම් ඔයාලට දැනෙන විදිය. කිසිම අවුලක් නැහැ හොඳේ. ඔයාලට මොකක් හරි අවුලක් තියෙනවා නම් දාන්න බඩ. ඒක වඩාත් හොඳයි. ඒකවල මට දැනගන්න පුළුවන් මොනවද වෙනස් වෙන්න ඕනේ අපේ සෙට් එක කියලා. හරිද? මට ඒක දාන්න WhatsApp හරි නැත්නම් මේ chat එකට හරි දාන්න. WhatsApp එකට දැම්ම නම් හොඳයි. මොකද මේකේ මට හැමෝගෙම chat එක පෙන්වන්නේ නැහැ. මේ එකින් එක්කෙනාට බලන්න ඕන. ඒකයි ඈ. හරි එහෙනම් අපි අදට පන්ති ඉවර කරමු. අපේ සෙට් එක මේක ඉක්මනට ලියා ගන්නකො. අපේ මේ සෙට් එක පොඩ්ඩක් අත පල්ලෙහාට දාන්න බලන්න. අත පල්ලෙහාට දාන්න චුට්ටක්. අකින්දු. අකින්දු. ඉන්නවද? ඉන්නවනේ. හරි මට මේක ලියලා ඉවර නැති අය තෝසන් ලියලා ඉවර නැති අය තෝසන් ලියලා ඉවර නැති අය. ලියලා ඉවර නැති කෙනෙක් ඉන්නව නම් අතෝසන්. ලියලා ඉවර නැති කෙනෙක්. නැද්ද? හරි එහෙනම් අදට අපි පන්ති නවත්තනවා. දැන් අපි මෙහෙමයි. දැන් ඔයාලට ඕන පාස් පේපර්ස් ගානක් හදන්න පුළුවන්. ඔයාලා පාස් පේපර්ස් ටික මම දාලා තියෙනවා ගෲප් එකට හදලා මට දාන්න. පුළුවන් හැමෝම හදලා මට දාන්න. ඒකට මම බලලා කියන්නම් මොනවා හරි වැරද්දක් තියෙනවා නම් මොකක්ද අවුල කියලා කියන්න. හරිද? මට අනිවාර්යෙන් හදලා දාන්න. හරිද? එහෙනම් අපි සෙනසුරාදාට කලින් බදාදා අපේ ෆ්‍රී පේපර් ක්ලාස් එක තියෙනවා. ඒකට සෙට් වෙන්න කට්ටිය එන්න නැතුව ඉන්න එපා. සමහර විට ඒකේ කතා කරන්නේ ඔයාලට එකපාර තේරෙන්නේ නැති වෙයි. හරිද? තේරුම් නැහැ කියලා හිතන්න එපා. මොකද අපි පොඩ සරලව තමයි කරන්නේ. තේරුම් නැති වුණාට කමන්නේ. ගානක් දැකලා හරි තියෙනවනේ. හරිද? ඒ නිසා සෙට් එකමු අපි එහෙනම් බදාදට එහෙනම් හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක්. බදාදට සෙට් එකමු ඊට පස්සේ සෙනසුරාදා සෙට් එකමු. එහෙනම් සුබ දවසක් හැමෝටම. මීටින් එක එන්ඩ් කරනවා අපි.